සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. තෙරුවන් සරණයි. ඒ වගේම උදා වූ නව වසරේ සියලු දෙනාටම සාමය සතුට සෞභාග්‍ය වාසනාව සපිරි සුබ නව වසරක් වේවායි පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. අද බෝධි කැම්පස් බෞද්ධ අධ්‍යයනයේ මනෝපදේශනය සහ පර්යේෂණ ආයතනය විසින් සංවිධානය කරනු ලබන විවෘත දේශන මාලාවෙහි පළමුවෙනි දේශනය හැටියට බොහොම සුවිශේෂී දේශනයක් මේ විදිහට ආරම්භ කරන්නට අවස්ථාව උදා කරගන්නට බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම පසුගිය නොබෝ කාලයකට මත්තෙන් සමස්ත ශ්‍රී ලංකා වාසී ඔබ අපි හැමදෙනාටම සාමූහික ව්‍යසනයකට කලෙක්ටිව් ට්‍රෝමා එකකට මුහුණ දෙන්නට සිදු වුණා ඇතිවෙච්ච ඒ ස්වභාවික ව්‍යසනකාරී තත්ත්වයක් එක්ක. ඒකට මේ කාරණාව අභිමුව රටක් විදිහට යලි පිබිදෙන්නට රටක් විදිහට යලි නැගී සිටින්නට සාමූහික ප්‍රයත්නයක ඔබ අපි සියලු දෙනාම නිරත විය යුතු මේ කාලපරාසයක් තුල අන්න ඒ කියන අරමුණ සාධනය කරගන්නට අපි විවිධ පැතිකඩයන්ගෙන් අවශ්‍ය කරන මාර්ගෝපදේශනය මඟ පෙන්වීම ලබා ගන්නට උත්සාහයන් දරනවා සහ මඟ පෙන්වීම වලට අනුගතව සාමූහික ප්‍රයත්නයකින් නැවත රටක් හැටියට නැගී සිටින්නට සුවිශේෂී උත්සාහයක ඔබ අපි හැමදෙනාම නිරත වෙලා සිටින අවස්ථාව. ඉතින් මෙන්න මේ කාරණාව පාදක කරගෙන එකී ආද්‍යාශය සාධනය කරගන්නට එකී අරමුණ සම්පූර්ණ කරගන්නට බෞද්ධ ඉගැන්වීම් පාදක කරගනිමින් බෞද්ධ ඉගැන්වීම් තුළින් කෙබඳු මාර්ගෝපදේශනයක් මඟ පෙන්වීමක් ලබාගත හැකිද සහ ඉගැන්වීම් පාදක කරගෙන ඔබ අපි මේ සාමූහික ප්‍රයත්නය වඩාත් සවිබල ගන්වන්නට කෙලෙසින් කටයුතු කළ හැකිද ආදී මේ අරමුණු පිළිබඳව එබඳු කාරණා පිළිබඳව මූලික පැහැදිලි කිරීමක් සහ ඊට අවශ්‍ය ඔබට ඒ සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීමක් ලබා දීමේ මූලික අරමුණ පරමාර්ථයේ පෙරදරි කරගෙන බෝධි කැම්පස් අප ආයතනය නිරන්තරවම තේමා පාඨයේම බවට පත් වුණේ මනුෂ්‍ය වර්ගයාට සේවය කිරීම. ඉතින් ඒ අරමුණ මත පිහිටමිනුයි අද දවසේ අප ආයතනයේ විදිහටත් මෙවන් වැඩමුළුවක් සංවිධානය කරගන්නට අදහස් කරගන්නට යෙදුණා. එමනම් ඒ සඳහා අද මුලින්ම මේ වැඩසටහන ආරම්භ කරන්නට పూర్වයෙන් මේ අධ්‍යාශය සම්පූර්ණ කරගන්නට මේ සුවිශේෂී වැඩමුළුවත් සමගින් එකතු වෙන අපේ ගෞරවනීය ආරාධනීය පරිදි එක්වන අපේ ගෞරවනීය මහාචාර්යතුමන්ලා ආචාර්යතුමන්ලා ප්‍රධාන සම්භාවනීය ආරාධිත අමුත්තන් සියලු දෙනා පළමු කොට බොහොම ගෞරවයෙන් යුක්තව පිළිගන්නට අවශ්‍යයි. යනු විශේෂයෙන්ම අද දවසේ මේ වැඩසටහනත් සමගින් එක් වෙනවා අපේ අද වැඩමුළුවේ ප්‍රධාන සම්පත්දායකයන් හැටියට කටයුතු කරනු ලබන බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සහ රාජකීය හමුදාවෙහි බෞද්ධ උපදේශක කැලණිය විශ්වවිද්‍යාලයෙහි හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය සුනිල් කාර්යකරවන මැතිතුමන් එතුමන් බොහොමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම මේ සඳහා එකතු වෙනවා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි මනෝවිද්‍යා අධ්‍යයන අංශයේහි මහාචාර්ය ධනේෂ් කරුණානායක මැතිතුමන් එතුමන්වත් බොහොමත්ම ගෞරවාදරයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම අද අපත් සමග එකතු වෙනවා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේහි පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය සුමන රත්නායක මැතිතුමන් ඔබතුමන්වත් බොහොමත්ම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම බෝධි කැම්පස් අප ආයතනයේහි නිර්මාතෘ සහ අධ්‍යක්ෂක දර්ශනපති සුමේද විරාජ් ශ්‍රීපති උප්පත්ත මැතිතුමන් මේ වැඩමුළුව සමගින් එකතු වෙනවා. ඔබතුමනුත් බොහොමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. නම් සඳහන් කරන්නට යෙදුණු මේ ආරාධිත ගෞරවනීය ආචාර්යතුමන්ලා ආචාර්යතුමන්ලා සියලු දෙනාමත් ඒ වගේම මේ වැඩසටහනත් සමගින් එක්වන ගෞරවනීය මහා සංඝරත්නය ඒ වගේම මහත්මීන් ඔබ සෑම සියලු දෙනාමත් බොහොම ගෞරවාදරයෙන් යුක්තව මේ සඳහා පිළිගනිමින් ඉන් අනතුරුව අපේ මූලික දේශනය ආරම්භ කරන්නට పూర్වයෙන් මේ වැඩමුළුව සහ බෝධි කැම්පස් අප ආයතනය පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරන හැටියට මම බොහොමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා බෝධි කැම්පස්ගේ අධ්‍යක්ෂක සුමේද විරාජ් ශ්‍රීපති උප්පත්ත මැතිතුමන්ට. තෙරුවන් සරණයි හැම දිනාටම.
මම හිතන්නේ අද ඊටාම විශේෂ වූ දවසක්. අද දවසේ අපි අ, ආයතනයක් විදියට බලාපොරොත්තු වන්නේ අපි හැමදෙනාම දන්නවා ලංකාවේ පසුගිය කාලවකවානුව තුල සිදු වුණු අ, ඛේදවාචකය පිළිබඳව අ, ස්වාභාවික ආපදාව පිළිබඳව ඒ ස්වාභාවික ආපදාව තුළින් ජීවිත අහිමි වූ ඒ වගේම දේපල අහිමි වූ සහ මුලින්ම තමන්ගේ ජීවනෝපායන් අහිමි වූ බොහෝ පිරිස් සිටිනවා ලංකාව තුල. ඉතින් ඒ නිසා අප ඒ කාලේ වකවානුව තුලත් අපට හැකි අයුරින් අපහා අත්වැල් බැඳගත් බොහෝ පිරිස් එකතු කරගෙන ඔවුන් වෙනුවෙන් කළ හැකි මානුෂීය වශයෙන් භෞතික කළ හැකි සියලු ආධාර උපකාරයන් කරන ගමන්ම අප නොමිලේ මනෝ උපදේශන ප්‍රථමාධාර සඳහා යොමු වුණා. ඉතින් ප්‍රදේශ කිහිපයක සහ ආයතන කිහිපයක අපි එවැනි කටයුතු සිදු කරන්නට යෙදුණා. ඒ වගේම ඒහා ගත්ත අත්දැකීම් අලලා අප කල්පනා කළා තව දුරටත් ලංකාව තුල මෙවැනි ව්‍යසනකාරී තත්වයන්ට මුහුණ දුන් පිරිස මානුෂීය වශයෙන් ඔවුන්ගේ මානසික తত্ত্বය යථා තත්වයට පත් කර ගන්නට අපට කුමක්ද කළ හැකි වන්නේ කියලා. විශේෂයෙන්ම බෝධි කැම්පස් අප ආයතනය නිර්මාණය වන්නෙම ලෝකයේ ජනතාවගේ මානුෂීය ගුණධර්ම නංවාලන්නට ඒ වගේම ඔවුන්ගේ මානසික සුවතාවය බුදුදහමේ ආලෝකයෙන් වර්ධනය කරගන්නට යහපත් වූ ජීවන රටාවක් සදාචාරපන්න සම්පන්න ජීවන රටාවකට මඟ පෙන්වන්නට බුදුදහම හුදෙක්ම ආගමක් පමණක් නොවේයි ඉන් එහාට ගියපු බුදුදහම තුලින් ගත හැකි ප්‍රායෝගික එළඹුම් සොයා බලා ඒවා තම ජීවිතවලට එකතු කර ගනිමින් මේ ප්‍රශ්නකාරී ලෝකය තුල යහපත් මානසික මට්ටමක් ඇති කර ගන්නට කොයි ආකාරයෙන්ද මෙම ඉගැන්වීම් උදව් උපකාර වන්නේ කියන කාරණාව සොයා බලමින් පර්යේෂණ සිදු කරමින් එම දැනුම ඔබ තමුන්නාන්සලාට බෙදා ගන්න ආයතනයක් හැටියට බෝධි කැම්පස් ආයතනය එහි අරමුණ සාක්ෂාත් කරන තවත් එක් වැඩමුළුවක් හැටියට අප මෙම දැනුවත් කිරීමේ දේශනය සූදානම් කරන්නට යෙදුනේ. ඉතින් අද දවසේ දේශකතුමන් ඊටාම සුවිශේෂී මහාචාර්යවරයෙක් ලොව පුරා විශේෂයෙන් එංගලන්තය ලංකාව ආදී බොහෝ යුරෝපීය රටවන් වල තම දැනුම ඒ වගේම තමන්ගේ පරිචය අත්දැකීම් පාදක කරගනිමින් බොහෝ ජනතාවට සුවසෙත සලසන මහාචාර්යවරයෙක්. ඒ නිසා මා වැඩි වෙලා මේ වෙනුවෙන් ගත කරන්නේ නැහැ. හැම කෙනෙක්ම මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගනී. ඒ වගේම ඔබ ලබා ගන්නා දැනුම ඔබ ලබා ගන්නා මෙම අත්දැකීම අනේකා සමග බෙදා හදා ගමින් අනේකාගේ මානසික සුවතාවයට ඔබට කළ හැකි කුමක්ද කියා සොයා බලමින් කටයුතු කරන්න කරුණාවත් ප්‍රඥාවත් පහළ වේවායි ඔබට ආශිංසනය කරමින් අද දවසේ මෙම කාර්යය සාර්ථකව අවසන් කරන්නට ශක්තිය ධෛර්යය හැම දිනාටම ලැබේවා ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා හැම දිනාටම තෙරුවන් සරණයි. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපේ දර්ශනපති සුමේද විරාජ් ශ්‍රීපතිප්‍රත් අතිතුමන්ට. එහෙමනම් ඔබ මේ වැඩමුළුවට මූලිකවම සම්බන්ධ වුණේ වැඩමුළුවේ තේමා පාඨයේ බවට පත් වුණු යලි නැගිටිමු අපදාවෙන් නැගී සිටීමට බුදුදහමෙන් ලැබෙන බුදුදහමෙන් උපදිත කියන මේ මාතෘකාව යටතේ ඒ සම්බන්ධමය සාකච්ඡාව මේ දේශනය සහ දේශනය සමගින් සම්බන්ධ වෙන්නට ඒ අනුව මෙතන පටන් මම අපේ දේශනය ආරම්භ කරන්නටයි සූදානම. ඒ සඳහා අපේ ගෞරවනීය මහාචාර්යතුමන්ට අවස්ථාව සලසා දෙන්නට
එතුමන් පිළිබඳව වැඩසටහන ආරම්භයට పూర్වෙන් කෙටි හැඳින්වීමක් සිදු කරන්නට අපේක්ෂා කරගත්තේ බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මහාචාර්ය සුනිල් කාර්යකර වන මැතිතුමන් බෞද්ධ අධ්‍යයනය, බෞද්ධ උපදේශනය, ඒ වගේම විශේෂයෙන්ම වාග් විද්‍යාව බඳු ශාස්ත්‍රයන් පිළිබඳව පෘතුල දැනුමකින් හිමි සුවිශේෂී ප්‍රාමාණිකයෙකු විද්වතෙකු විදිහට හඳුන්වන්නට පුළුවන්. එතුමන් 1983 කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාග් විද්‍යාව, සාහිත්‍ය හා දර්ශනය පිළිබඳව පළමු උපාධිය ප්‍රථම පන්ති සාමාර්ථයක් සමගින් ලබා ගන්නවා. ඉන් අනතුරුව 1985 කැනඩාවෙහි කොමන්වෙල්ත් ඇසෝසියේෂන් මගින් පිරිනමන්නට යෙදුණු පශ්චාත් උපාධි ශිෂ්‍යත්වයක් දිනා ගනිමින් එතුමන් කැනඩාවෙහි ඔටාවා විශ්වවිද්‍යාලයෙහි න්‍යායාත්මක වාග් විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධිය ලබා ගන්න අතර ඉන් අනතුරුව 1985 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්කී කෝනෙල් විශ්වවිද්‍යාලයෙහි ටීචිං ඇසිස්ටන්ට් කෙනෙක් ඉගැන්වීම් සහකාර තනතුරක් හොබවමින් කටයුතු කරන්නට යෙදෙනවා. ඉන් අනතුරුව එම විශ්වවිද්‍යාලයෙහිම ඇමරිකා එක්සත් ජනපදයේ කෝනෙල් විශ්වවිද්‍යාලයෙහි න්‍යායාත්මක වාග් විද්‍යාව හා ප්‍රජානන අධ්‍යයනයේ විශේෂ ක්ෂේත්‍රයේහි ආචාර්ය උපාධිය එතුමන් 1992 වර්ෂයේ සම්පූර්ණ කරන්නට යෙදුණා. ඉන් අනතුරුව 1992 වර්ෂයේම කැලණිය විශ්වවිද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තනතුරක් ඔබවමින් 2000 වර්ෂයේ දක්වා එතුමන් එහි බොහොම සුවිශේෂ සේවයක් ඉටු කරන්නට යෙදුණු ආචාර්යවරයෙක්. එම කාල පරාසය තුලදීම 2000 වර්ෂයේ තුලදීම පෝස්ට් ඩොක්ටරල් ෆෙලෝෂිප්ස් දෙකක් එතුමන් දිනා ගන්නට සමත් වෙනවා. පළවෙනි පර්යේෂණයේ බවට පත් වෙන්නේ මීට අදාළව ළමා භාෂා උපාර්ජනය පිළිබඳව ජපානයේ ටෝකියෝහි රික්යෝ විශ්වවිද්‍යාලයෙහි සහ ඉන් අනතුරුව එංගලන්තයේහි යුනිවර්සිටි කොලෙජ් ඔෆ් ලන්ඩන් හි ස්ථානික වාග් විද්‍යාව පිළිබඳව පර්යේෂණයන්හි නිරත වෙන්නට කටයුතු කරන්නට යෙදුණා. ඉන් අනතුරුව එතුමන් 2002 වර්ෂයේහි සිටි යුනිවර්සිටි ඔෆ් ලන්ඩන්හි භාෂා හා සංනිවේදන විද්‍යාව පිළිබඳව දෙපාර්තමේන්තුවෙහි සේවය කරමින් කටයුතු කරන අතර 2002 වර්ෂයේහි highly skilled migrants කියන මේ වැඩමුළුවට අදාළව එතුමන් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වෙනවා. ඉතින් එතුමන් අධ්‍යයන වෘත්තියෙහිලා එතුමන් බෞද්ධ භාවනාව, බෞද්ධ අධ්‍යයනය, බෞද්ධ උපදේශනය ආදී මෙබඳු ශාස්ත්‍රයන් රාශියකට අදාළව එක්සත් රාජධානියෙහි බොහෝ රාජ්‍ය දෙපාර්තමේන්තුන්හි එවැගේම ආරාමික පරිශ්‍රයන් මේ ආදී බොහෝ තැන්හි එතුමන් සුවිශේෂී සම්පත්දායකයෙකු හැටියට සුවිශාල සේවයක් ඉටු කරන ලද අය. වර්තමානයේ වන විට මහාචාර්ය සුනිල් කාර්යකර වන මැතිතුමන් සෙන්ට් මිචයිල්ස් කොලෙජ් කාඩිෆ් විශ්වවිද්‍යාලයෙහි බෞද්ධ උපදේශකවරයා ලෙස කටයුතු කරනු ලබන අතර බ්‍රිතාන්‍යයේ කල්යාණ මිත්‍ර බෞද්ධ උපදේශක සමූහයේහි ඇසෝසියේෂන් හි අධ්‍යක්ෂකතුමන් ලෙස කටයුතු කරනු ලබනවා. එමෙන්ම එතුමන් ඉන්දියාවෙහි අශෝක මිෂන් මගින් ස්ථාපිත ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයෙහි විධායක සභිකයෙකු ලෙසින්ද කටයුතු කරනු ලබන අතර බ්‍රිතාන්‍යයේ රාජකීය හමුදාවෙහි ප්‍රථම බෞද්ධ උපදේශකයන් ලෙස වසර 14ක් පමණ එතුමන් සුවිශේෂී භූමිකාවක් ඉටු කරනු ලබනවා. ඉතින් මේ විදිහට පෞද්ගලිකව මෙන්ම වෘත්තිමය වශයෙන්ද මානසික සෞඛ්‍ය, බෞද්ධ අධ්‍යයනය සහ බෞද්ධ උපදේශනය ආදී මේ ශ්‍රේෂ්ඨයන් වලට අදාළව සුවිශාල කාර්යභාරයක් ඉටු කරන ලද එමෙන්ම ඉටු කරනු ලබන ප්‍රාමාණිකයෙකු විද්වතෙකු ලෙසින් හඳුනා ගන්නට පුළුවන් ගෞරවනීය සම්පත්දායකතුමන්. එසේනම් මම එතුමන්ට බොහොමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා මෙතෙන් පටන් මේ ඇති වූ ආපදා තත්ත්වයේ අභිමුව යලි නැගී සිටීමට බුදු සමයෙන් සැපේන උපදෙස් පාදක කරගනිමින් මේ සුවිශේෂී වැඩමුළුව ඉදිරියට පවත්වාගෙන යන හැටියට මහාචාර්යතුමනි. ඔය අපේ හාමුදුරනේ මේ මාව ඇහෙනවද? ඇහෙනවා ඇහෙනවද? ඇහෙනවා හරි. සර්. හොඳයි.
හොඳයි මේ පළමුවෙන්ම මම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට සෙත් ඒ වගේම අපේ සුමේධයාණනුත් මේ ආරාධනාව කිරීම සම්බන්ධයෙන් ඒ දෙපළටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ අපේ මහාචාර්ය සුමන රත්නායක මැතිතුමා, දනේෂ් කරුණානායක මැතිතුමා ඇතුළු සම්භාවනීය හැමදෙනාම සහභාගී වෙලා ඉන්නවා. ඉතින් බොහොම සතුටුයි මේ නව වසරේ අලුත් ඇතරම අදහස් එන මොහොතක මේ අපිට ගත වූ ආපදාව සම්බන්ධයෙන් කිසි පොඩි කතාවක් පවත්වන්න මම පළමුවෙන්ම සමාවාය දෙනවා මේ කාලය වෙනස් වීම සම්බන්ධයෙන් තාක්ෂණික හේතු උඩ ඒක නිසා මේක ගොඩාක් දිග දේශනයක් වෙන්නේ නැහැ. ඊටාම සාරාංශ වශයෙන් මම මේ සම්බන්ධයෙන් කිව යුතු කරුණු කීපයක් කියන්න බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම අපි කෙලින්ම මාතෘකාවට බැස්සොත් අපි දන්නවා නොවැම්බර් මාසේ 27 28 දවස්වල අපේ මේ රටට සිද්ධ වෙච්ච මේ දිත්වා සුලිකුණාටුව විශාල ආපදාවක් බවට පත් වුණා නේ. දහසකට අධික සංඛ්‍යාවක් මිය ගියා. ලක්ෂ 20ක් විතර අවතන් වුණා. අපේ රටට වෙච්ච පාඩුව හානිය ඇත්තටම මේ මුදල් වශයෙන් තක්සේරු කරාට දැන් සාමාන්‍ය ලෝක බැංකුව කියන්නේ බිලියන 4.1ක් කියන්නේ මිලියන 4100ක්. ඉතින් නමුත් ඇත්තටම මේ ඒ මූල්‍යමය වශයෙන් නැත්නම් ඉන්ෆ්‍රාස්ට්‍රක්චරලි අපිට වෙච්ච පාඩුවට වැඩිය විශාලම පාඩුව තමයි අපේ අර සුමේධයාණන් මේ සඳහන් කළ විදිහට මේ මානසික සෞඛ්‍ය. දැන් මේ වගේ ආපදාවකදී අපිට ඇත්තටම නැති වෙන දේවල් භෞතික දේවල් ළඟා කර ගැනීම හරි ලේසි. ඒ කියන්නේ ඇත්තටම දැන් බලන්නකෝ මේ අපේ රටේ මිනිස්සුන්ගේ තිබිච්ච හදවත්වල උණුසුම් බව නිසා සමහරලාවට යන්න බැරි තැන් වලට ගිහිල්ලා ඒ අයට තාමත් උපකාර කරනවා. ඉතින් ඒක නිසා භෞතික වශයෙන් කෑම බීම ටික දුම් හිටුම් ටික අනිත් දේවල් ඇත්තටම මේ අපිට සපයා ගන්න එක එච්චරම ගැටලුවක් වෙන්නේ නැහැ. අපේ වගේ ඇත්තටම මේ දුප්පත් රටකට ඒක ගැටලුවක් තමයි. නමුත් ඊටත් වඩා විශාලම ගැටලුව තමයි මේ වගේ ආපදාවකදී සිදුවෙන මානසික ගැටලුව. එතකොට මේක තමයි ඇත්තටම මේ අපිට තක්සේරු කරන්න බැරි. අපිට මිලියන හෝ බිලියන වලින් තක්සේරු කරන්න බෑ. මේ අයට වෙච්ච බය පිරාන්තකම දැන් මම ඇත්තටම ගම්පල ප්‍රදේශයේ ගිහිල්ලා ගොඩක් අයත් එක්ක කතා කරන් පස්සේ ඒ අය මේ ගැන සිහි කරන්නවත් කැමති නැති බවක්. තාම ඒ කියන්නේ අර post traumatic stress disorder කියලා කියන්නේ පශ්චාත් ආපදා තත්වයෙන් මානසිකව වන වැටීම. ඒ කියන්නේ දැන් Tamanගේ ඇත්තටම දැන් ගම්පල ප්‍රදේශයේ යට වෙච්ච අය තාම ඒ ශරීර මිහිදන් වෙලා එහෙමම තියෙනවා. ඉතින් ඒ අය ඇත්තටම දැන් තමයි අපි හඳුනගන්නේ. ඉතින් මෙන්න මේ වගේ අතිශය ආපදා තත්වයක් අපිට ඇති වුණා. ඇත්තටම මේ පළවෙනි වතාව නෙමෙයි අපිට දැන් සුනාමිය වගේ ආපදා තත්වයන් මීට ඉස්සෙල්ල ගම් වතුර නොයෙකුත් ඒවා ආපදාවල් අපිට සිද්ධ වෙනවා. නමුත් විදේශයක අවුරුදු 30ක් 40ක් අතරම 40ක් තිස්සේ මම රටවල් 7-8ක ජීවත් වෙලා මම හඳුනාගත්ත විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි අපේ රටේ මිනිස්සුන්ට තියෙන මේ පොරොත්තු දීමේ හැකියාව නැත්නම් රෙසිලියන්ස් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. රෙසිලියන්ස් ඒ කියන්නේ ඒක මහ පුදුම දෙයක්.
ඒක ඇත්තටම මේ අපේ බෞද්ධ රාමුව තුළ බෞද්ධ චින්තනය තුළ අපේ බෝන් ස්ට්‍රක්චර් එකේ නැත්නම් අපේ ඇටලේ මස්නහරවල පවතින දෙයක් දුව මන් දන්නේ හරිම පුදුම ශක්තියක් තියෙනවා. ඉතින් ඒක හරිම පොසිටිව්. මොකද මම දන්නවා මේ වගේ ආපදා මම ඇමරිකාවේ ඉන්න කාලේ සිද්ධ වුණා, කැනඩාවේ ඉන්න කාලේ සිද්ධ වුණා, ජපානයේ ඉන්න කාලේ සිද්ධ වුණා විශාල භූමිකම්පා. ඒ අයගෙන් දැන් ජපානයේ සිද්ධ වෙච්ච දෙයකින් ඒ ඇත්තටම පස්සේ 10000ක් විතර අය සියදිවි හානි කරගත්තා. ඉතින් මෙන්න මේ වගේ අතිශය ඒ කියන්නේ මේ පෝස්ට් ට්‍රොමැටික් ඒ කියන්නේ මේ සිද්ධියෙන් පස්සේ මිනිසුන්ට සිද්ධ වෙන මානසික ගැටලු. ඒ කියන්නේ ඒගොල්ලෝ කල්පනා කරනවා තමන්ගේ නැති වෙච්ච අය ඉතින් ඊළඟට නැති වෙච්ච දේවල් මේවා සිගල්ලා හිතලා විශාල අර්බුදවලට පත් වෙනවා. ඉතින් මේ අපේ රටේ ඇත්තටම එහෙම තත්වයක් නැහැ. ඒක හරිම මේ සුවිශේෂ දෙයක්. මම හිතන්නේ මේ ලෝකේ පුරාම රටවල් අතර හරි ඒ කියන්නේ ඒ අයට මේ මිනිස්සුන්ට උදව් කිරීම වගේම ඒ කියන්නේ මේවට ඔරොත්තු දීමේ හැකියාව හරි පුදුම දෙයක්. ඒක නිසා මම හිතන්නේ මේ බෝධි කැම්පස් මේ අතරම වැඩමුළුව මේ පාඨමාලා ගැන මම විශේෂයෙන් කැමති වෙන්නේ මොකද මේ රටේ අයට ලොකු හැකියාවක් තියෙනවා ඒ දැනුම අවබෝධය තමන්ගේ ඇත්තටම මේ අර හොඳ සිංහලෙන් කියනවා ඒ කියන්නේ මේ ආධ්‍යාත්මය තුලින්ම නේ දෙන්න හැකියාව තියෙනවා. ඒක හරි වටින දෙයක්. මං හිතන්නේ මෙන්න මේ පසුබිම තුල අපි තව දුරටත් මේ ප්‍රශ්නය දිහා පොඩ්ඩක් ගැඹුරින් සලකලා බලන්න ඕනේ කියන එකයි මගේ අදහස. හොඳද? දැන් සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් පොඩ්ඩක් හිතලා බැලුවොත් මේ පසුබිමේ දැන් ආපදා කියන ඒවට අපි ගොඩක් හුරුයිනේ. ඒ කියන්නේ අපිට දැන් හැම අවුරුදු 4කටම විතර සැරයක් මේ වගේ කරදර වෙනවානේ. ආර්ථික දැන් බලන්න අපේ මේ පාර්ටම සිද්ධ වෙච්ච ආර්ථික කඩාවැටීම ඊළඟට මේ වගේ ආපදාවල් ඇත්තටම මම හිතන්නේ බටහිර රටවල් වල වුණා නම් ඒගොල්ලා අපිට වඩා අර්බුදකාරී තත්ත්වයන්ටපත් වෙනවා. නමුත් අපි මන් දන්නේ මේ දුක විශේෂයෙන් හඳුනන කට්ටියක් නිසාද කියලා අපිට ඒකට ඔරොත්තු දෙන ගතියක් තියෙනවා. ඒක සුබ ලක්ෂණයක්. ඉතින් අර කෝසල සංයුත්තේදී බුදු පියාණන් වහන්සේ හරි ලස්සන දෙයක් කියනවා මේ කොසල් රජුරවන්ට ආපදාසුකෝ මහරජ තාමෝ වේදිතබ්බු. අතරම මේ වගේ ආපදාවයක තමයි කෙනෙකුගේ ශක්තිය ඒ කියන්නේ කායික මානසික සහ ආධ්‍යාත්මික ශක්තිය අපිට ඇසස් කරගන්න ඕනේ නා තක්සේරු කරගන්න තියෙන්නේ මේ වගේ ආපදාවලින්ම තමයි. ඒකට දැන් බොහොම ලස්සන කතා රාශියක් තියෙනවා. ඇත්තටම මේ කෝසල සංයුත්තේ පබ්බත පබ්බතූපම කියලා සූත්‍රයක් තියෙනවා. හරි ලස්සනයි. ඒකේ මෙන්න මෙහෙම කතාවක්. ඒ කියන්නේ රජුරු දවසක් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ඉදිරියේ සාමාන්‍යයෙන් කතා කර ඉන්නකොට බුදු පියාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ඉතින් අහනවා මේ මහරජ දැන් ඔබට කවුරු හරි නැගෙනහිර පැත්තෙන් ඇවිල්ලා පණිවිඩයක් දෙනවා. මහා කන්දක් මේ සියල්ලම යට කරගෙන පෙරලගෙන ඔබ ඉන්න පැත්තට එනවා. බටහිර පැත්තෙනුත් එනවා, උතුරිනුත් එනවා, දකුණිනුත් එනවා. මෙහෙම කඳු හතර පැත්තෙන් එනකොට ඔබ රජ කෙනෙක් හැටියට
ඔබට කරන්න පුළුවන්. ඉතින් මේ පසේනදී කොසල් රජුරෝ කියනවා ස්වාමීනි මොනවා කරන්නද අපේ ධර්මයේහි ධම්මචර්යා සමචර්යා නේ මේ කුසල් කරමින් ඉන්නවා මිසක් අපිට ඇත්තටම කරන්න දෙයක් නැහැ නේ කඳු හතර පැත්තෙන් එනකොට. ඉතින් ආන්න එහෙම තමයි මහරජ අපි මේ ජාති ජරා ව්‍යාධි මරණ කියලා කඳු ඒ කියන්නේ හතරක් මේ ආපදා හතරක් මැද තමයි අපි ජීවත් වෙන්නේ. අපිට ඇත්තටම ඒක තේරුම් යන්නේ නැහැ. මේකේ ඇත්තටම පොඩ්ඩක්වත් අපි අදහස් කරන්න හොඳ නැහැ නිකන් අසුභවාදී චින්තනයකට අපි වැටෙන්න ඕනේ කියලා. මේ බුදුදහමේ එහෙම අසුභවාදී චින්තනයක් නැහැ. බුදුදහමේ දුක පිළිබඳ කතා කරන්නේ දුක අවබෝධ කර ගැනීම සඳහා දුක්ඛං පරිඤ්ඤයං කියලා කියන්නේ. හරිද? එහෙම නැතුව දුක අයින් කරගන්නවත් නෙමෙයි. දුක අයින් කර ගැනීමේ ප්‍රතිපදාවක් බුදුදහමේ නැහැ. බුදුසමයේ තියෙන අතරම දුක පළවෙනි එක දැන් ධම්සක් පැවතුම් සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ කියනවා මේ ඉදන් දුක්ඛන්තිනේ මේ දුකයි කියලා පරිඤ්ඤයං පරිඤ්ඤාතං කියලා කියනවා නේ. ඉතින් ඊළාට දුක්ඛ සමුදය ඒ කියන්නේ දුකට හේතුව ප්‍රහාණය කරන්න වෙනවා. ඊළඟට දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරනවා. නිරෝධගාමිනී ප්‍රතිපදාව අන භාවේ තබ්බන් කියලා කියන්නේ වැඩි යුතුයි. එතකොට මෙන්න මෙහෙම දැන් මං හිතන්නේ අපි මෙන්න මේ විදියට මේ ධර්මයේ පිළිබඳ අදහස අපේ උපවිඥානයේ ගැඹුරු උපවිඥානයේ කියන්නේ තියෙන නිසා වෙන්න ඕනේ අපිට හැකියාවක් තියෙනවා ආධ්‍යාත්මික වශයෙන් යම් කිසි දෙයක් සිද්ධ වුණාම ඒක බාරගෙන ඒකේ කඳුළු මිටියාවතක ඇලි ගැලි නැතුව ඒ නැගිටලා අපි කල යුත්තේ කරන්න හැකියාවක් තියෙනවා. ඒක හරිම වටින ලක්ෂණයක්. එතකොට මම ඒක නිසා අද මේ දේශනෙට මෙන්න මේ චතුරාර්ය සත්‍ය මොඩල් එක දැන් අපි හිතමු දුක පිළිබඳ කතාව බැලුවොත් ඔන්න ඔය පිළිබඳ හතරක් තියෙනවානේ දැන් අපි කවුරුත් දන්නවනේ නේ දුකට හේතුව ඊළඟට නිරෝධය මාර්ගය නේ ඔකනේ චතුරාර්ය සත්‍ය කියන්නේ. එතකොට මේකෙදි කළ යුතු කරුණු හතරක් තියෙනවා. එතකොට දුක පළවෙනි එක අර කියන්නේ මේ දැනගත යුතුයි නේ දුක අවබෝධ කර ගැනීමක් තියෙනවා. නැත්නම් දුක අයින් කරන්න බෑ කාටවත්. ඉතින් අපේ සාමාන්‍ය අපේ අදහසක් තියෙනවා මේ දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතු කියන එක අපි තේරුම් ගන්න දැන් ආලවක යකා ඇහුවනේ මේ කිස්මින් ලෝකෝ පතිට්ඨිතු මොකද මේ ලෝකේ තියෙන්නේ. ඒතර දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ කිව්ව මිසක ලෝකේ දුක්ඛෝ පතිට්ඨිතෝ කිව්වේ නැහැ. මොන මේක හොඳට අපි හිතන්න ඕන දෙයක්. ලෝකය කියන එක පවතින්නේම දුක මතමයි. ඒක නිසා දුක අයින් කරලා ලෝකේ තියාගන්න එහෙම කතාවක් නැහැ. හොඳද? ඒක සාමාන්‍ය අපි උත්සාහ කරන්නේ සාමාන්‍ය පෘථග්ජන ලෝකයා තුල අපේ උත්සාහය තියෙන්නේ ලෝකයේ තුල දුක අයින් කරගෙන ජීවත් වෙන්න. කියන්නේ අපි සැප හැවීමම තමයි ලෝකයේ තුල කරන්නේ. නමුත් මෙන්න මේ ධර්මතාවය අවබෝධ කරගත්ත කෙනෙක් ඊට වැඩිය ඊටාම ගැඹුරින් මේ පිළිබඳව හිතන්න පටන් ගන්න. ඊළඟට ඒ අවබෝධය වැඩි කරගන්න. දැන් අපි මේ මොඩල් එක පොඩ්ඩක් හිතලා බැලුවොත් පළවෙනි එක තමයි දැන් ආපදාව. අපි දුක කියන එක අපි ආපදාව කියමුකෝ. ඉතින් ආපදාව කියන එකත් සාමාන්‍ය ධර්මතාවක්. මේක දැන් අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ කිසිම දෙයක් දැන් ලෝකේ කොච්චර රටවල් වල බැලුවාම ගිනි කඳුද සුලි කුණාටුද ඊළාට මේවා සුනාමිද
මේ නොඒකුත් ව්‍යාපදා තියෙනවනේ. ඒ ඇත්තටම බැලුවාම සාපේක්ෂක වශයෙන් බැලුවාම අපේ අඩුයි. ඒ වගේ දැන් ජපානයේ භූමිකම්පා නිකන් සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් වගේ තියෙනවා. ඒ කියන්නේ එක ප්‍රමාණය. නමුත් දැන් ඒගොල්ල ඒගොල්ලගේ ඒක නිකන් මේ ජීවිතේ කොටසක් වෙලා. දැන් අපේ හැබැයි පොඩි අර එකපාරට පළවෙනි මේ රියැක්ෂන් එක අපි ඒකට ඉච්ඡා භංගයට පත් වෙන ගතියක් තියෙනවා. පස්සේ අපිට හැකියාව තියෙනවා ඒකට ඔරොත්තු දෙන්න. නමුත් ඇත්තටම බැලුවාම ලෝකේ පුරාම දැන් මේ ධර්මතාව කියන එක මේ ධම්මඨිතතා ධම්ම නියාමතා කියලා වචන දෙකක් බුදුදහමේ සඳහන් වෙනවා. මේ ධර්ම නියාමතාව ධම්මතා කියන එක. දැන් අනිච්චතා කියන එකත් ධර්මතාවක්. දුක්ඛතා, අනත්තතා, ඒ වගේම ආපදාවත් ධර්මතාවක්. එතකොට අපි කොච්චර කල්පනා කරත් මේකෙන් අපි නිදහස් වෙලා ඉන්න ඕනි කියලා අපි සියලු කටයුතු කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඔක්කොම ප්‍රෙපරේෂන්ස් ඒකට අවශ්‍ය කටයුතු කරන එක ඒක ගැන ගැටලුවක් නැහැ. හැබැයි මෙතනදී අපි මේක මේ නොසිදු නොවේවා කියලා නේ නොසිදු නොවේවා කියන බලාපොරොත්තුවක් තිබ්බොත් ඒක අපේ ඇතරම අර ආධ්‍යාත්මික මේ අවබෝධයට පටහැනි. ඒකින්ද පළවෙනි එක තමයි අපි මේක ඇක්සෙප්ට් කරනවා නේ පිළිගන්න ඕනේ. මේ පිළිගැනීම තුලම යම්කිසි ආපදා තත්වයක් ඒ කියන්නේ කරදරකාරී තත්වයක් ආපදා දැන් කියන්නේ අපි අර කියනවානේ ජාති ධම්මානං සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති මේ ජාති කියන්නේ ඉපදීම ඊළාට ලෙඩවීම මේ වයසට යෑම ලෙඩවීම කියන ඒවා මේව ධර්මතා මිසක්ක මේක නිකන් මේ මට කාට හරි එක්කෙනෙකුට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒක නිසා ඒක ධර්මතාව කියන එක අපි මරණය කියමුකෝ දැන් ඇත්තටම දැන් අපේ සමාජයේ මරණය පිළිබඳ තියෙන්නේ මම හිතන්නේ මේ මෑතක තමයි මේ ගොඩාක් කියවන්නේ මේ මරණය ගැන. ඇත්තටම ඊට වඩා අර අපේ ජාතක කතා වගේ ඒවා බැලුවාම තියෙනවා. අපි මරණය පිළිබඳව ඊට වඩා ඊටාම ගැඹුරු අවබෝධයක් මරණානුස්මෘතිය නිතර කරන සමාජයක් අපේ තියෙන්නේ. දැන් අපිට නම් හිතන්නේ දැන් මට තව කල් තියෙනවනේ කියලා. ඒතරම ඉතින් මේ මරණය ඕන වෙලාවක සිද්ධ වෙන්න පුළුවන් නේ. ඉතින් මෙන්න මේ ධර්මතා කියන එක අපි මේ ගැඹුරින් තේරුම් ගත්තොත් අවබෝධ කරගත්තොත් අපිට මේ පිළිබඳව තියෙන මේ දුක කනස්සල්ල ගොඩාක් දුරට අඩු කරගන්න පුළුවන්. එතකොට මෙන්න දැන් මේ පළවෙනි එක තමයි පළවෙනි මේක අපි කළ යුතු දේ කුමක්ද මේ ආපදාව කුමක්දයි හඳුනගන්න එක. මේකයි පරිඤ්ඤයයන් කියලා කියන්නේ. ඒක නිසා ඒක අපි දැන් ඉංග්‍රීසියෙන් කියන්නේ ඇඩ්වර්සිටි කියලා. දැන් මම හිතන්නේ ඇඩ්වර්සිටි කියන එක තමයි හොඳම ඔපචුනිටි එක. ඒ කියන්නේ හොඳම සුවිශේෂ අවස්ථාව. ඕනම ඇඩ්වර්සිටි එක අර every dark cloud has a silver lining කියන්නේ හැම ඝන වලාකුළකම රිදී රේඛාවක් ඇත නේ. ඒ වගේ අපි ඇත්තටම ඕනෙම ආපදාවක් තුල අපිට තියෙනවා යම්කිසි ඔපචුනිටි එකකුත්. ඒතකොට ඒ ඔපචුනිටි එක අපිට තේරෙන්නේ නැහැ. ඇත්තටම ඔපචුනිටි එක දැන් සමහරලාට අපි ඒ ගැන හිතන්නේ නැහැ. දැන් ධර්මාවබෝධය කරපු අය ගැන පොඩ්ඩක් හිතන්නකෝ. අපි බලමු පටාචාරාව, කිසා ගෝතමී නේද? ඊළඟට මට්ට කුණ්ඩලී, සුනීත සෝපාක ඔය වගේ අය බැලුවාම ඒගොල්ලන්ට ඇත්තටම ධර්මාවබෝධයට මූලික වශයෙන්ම පදනම වැටුනේ යම්කිසි ජීවිතයේ ආපදා තත්වයක්.
මොකක් හරි ගැටලුවක්. එතකොට මෙන්න මේ ගැටලුව how do we actually turn this into something positive? නේද? මෙන්න මේක හරීම වැදගත් කාරණයක්. ඒක නිසා පළමුවෙන් අපි මේක හඳුනාගත්තට පස්සේ අපි මේක කර්ම සයිකල් එකට දාන්නේ. මෙන්න මේ අපේ සාමාන්‍යයෙන් දැන් බුදුදහමේ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළේ කර්ම සයිකල් එකෙන් ධර්ම සයිකල් එකට ගොඩ වෙන හැටි. මේක හරි වැදගත් දෙයක්. මොකද අපි හැමතිස්සෙම කර්ම සයිකල් එකේ ඉන්නේ. දැන් මේ දැන් මම දන්නේ මේ ඕනම සිදුවීමක් සම්බන්ධයෙන් මම දන්නේ අර ඔබ දැක්ක විදිහට නාවියනේ ස්වාමීන් වහන්සේලා ඩකුවක් පෙරලිලා අපවත් වුණා කීප නමක්. ඉතින් මම බැලුවා ගොඩාක් තැන්වල ඒ ස්වාමීන් වහන්සේලා පවා කතා කරන්නේ මේ කර්මයක් ගැන. ඇත්තටම කර්මය නෙමෙයි ඔය මේ ගොඩක් තව හිතිය යුතු පැතිකඩ තියෙනවා. කර්මය කියන්නේ පහෙන් එකක්නේ. ඉතින් තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ නිසා අපි බොහෝ වෙලාවට මේ කර්මවාදීව හිතන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මේ කර්මවාදීව හිතන අයට කර්මයෙන් ගොඩට එන හැටි බුදු පියාණන් වහන්සේ දේශනා කළා. මෙන්න මේක හරිම වැදගත්. මම පළමුවෙන් කියනවා මේ දේශනය සම්බන්ධව මේ කාට හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාකරලා මේ අත උස්සන්න. දැන් රියැක්ෂන් එකක් දාන්න. දාලා ඕන වෙලාවක කතා කරන්න මේ ඕන වෙලාවක කතා කරන්න අවස්ථාව දෙන්න. මොකද මේක ඇත්තටම හොඳ සාකච්ඡාවක් වෙන්න ඕනේ. එහෙම නැතුව මේ හුදෙක් මේක නිකන් අර දේශනාවක් නෙවෙයි. හොඳද? ඉතින් ඒක නිසා දැන් මම මේ ඇතරම දැන් අවුරුදු 25ක් තිස්සේ මේ ත්‍රිවිධ හමුදාවේ අය එක වැඩ කරන්නේ. මේ හමුදාවේ අය එක වැඩ කරනකොට ඒගොල්ලෝ හරීම මේ කියන්නේ ක්‍රිටිකල් මේ වගේ ක්‍රයිසිස් මොමන්ට්ස් නැත්නම් මේ අර්බුදකාරී ආපදා තත්වයන් තුල දැන් ඒගොල්ලෝ කොහේ හරි ලෝකේ මොකක් හරි යුද්ධ අවස්ථාවලට යන්නේ. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම ආපහු එයිද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. නමුත් දැන් ඒගොල්ලන්ගේ මානසිකත්වය කොහොම සමහරලාවට මේ පරීක්ෂා කරනවා. කරලා පස්සේ මට හරි පුදුමයක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ තමන් රට වෙනුවෙන් වෙච්ච කැපවීම. හොඳද? දැන් මේක මේ එංගලන්තේ විතරක් නෙමෙයි. අපේ හමුදාවේ වුණත් එහෙමයි. දැන් ඒගොල්ලෝ කොච්චර කැපවීමක්ද බලන්න. දැන් මේ පහුගිය ඒ ආපදා වෙලාවේ ත්‍රිවිධ හමුදාවේ අය අර කට්ටිය බේරගත්ත හැටි. මොකද ඒගොල්ලන්ගේ ජීවිතත් දැන් ඇත්තටම අර ගුවන් නියමුවෙක් ජීවිතේ අවසන් වුණානේ. ඉතින් බලන්න එයාගේ ජීවිතේ අවසන් වුණේ එයා මේ අර හෙලිකොප්ටරේ බස්සන්න යන තැන සෙනග හිටපු නිසා එයා හිතුවා මෙතන මේ කරන එක හොඳ නෑ කියලා. ඉතින් ඒක නිසා වෙන පැත්තකට ගියන් කියලා කඩාය වැටුණා. නේ? ඉතින් බලන්න කොච්චර selfless විදියට හිතනවද? හිතන කටියද ත්‍රිවිධ හමුදායේ දැන් හමුදාවේ අයට දෙන පුහුණුවත් එක්කම ඒගොල්ලන්ට මේක මේ බොහොම සාමාන්‍ය කරණයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ආපදාව කියන එක එච්චර ලොකු අර්බුදයක් නෙමෙයි. දැන් අපේ ජීවිතවල තියෙන පුංචි ආපදා තියෙනවානේ. ඉතින් අපි කල්පනා කරනවා අපේ කවුරු හරි ඥාතිවරයෙක් නැත්තම් මිය ගියොත් එහෙම නැත්තම් වෙන අසනීපයක් අපිට හැදුනොත් එහෙම නැත්තම් වෙන මොන හරි කොහේ පොඩි ආපදාවකින් අපි අර සම්පූර්ණයෙන් දොම්නසටපත් වෙනවා. හොඳද? ඉතින් ඒක නිසා දැන් අර මට මතක් වෙන්නේ අර වඳුර මාරැට ටික ඔක්කොම එකතු කරගෙන ගහ උඩට යනකොට එක මාරැටයක් බිමට වැටෙනවා. වැටෙනකොට එයා වහාම අනිත් අර අතේ තියෙන ටික වීසි කරලා අරක පස්සේ යනවා. අන්න ඒ වගේ යම්කිසි තත්වයකුත් අපිට දකින්න ලැබෙනවා සමහර අයගේ. ඉතින් මෙන්න මේ නිසා
අපි ආපදාවකට මුහුණ දීමේදී මේ ආපදා කියන ධර්මතාව පිළිබඳ මීට වඩා ගැඹුරින් හිතනවා නම් මං හිතනවා අපිට ලොකු ශක්තියක් එනවා මේවට මුහුණ දීමේ හැකියාව. හොඳයි කවුද අත උස්සනවා දීපානි. දීපානි අවස්ථාව දෙන්න ප්‍රශ්න අහන්න. බොහොම ස්තුතියි සර්. මට දැනගන්න ඕනේ දැන් ආපදාවක් කියන්නේ අන්එක්ස්පෙක්ටඩ් වෙලාවක්. ඒ වෙලාවේ අපි උපදේශනය දෙනකොට ඒ අත්දැකීමට මුහුණ දීපු කෙනා ගොඩක් කලබලයි, ගොඩක් එයාගේ මනස ව්‍යාකූල වෙලා තියෙන්නේ. එතකොට අපි ඒ తත්වය සමනය කරන්න අපි ක්ෂණිකව කොහොමද කරන්න ඕනේ බෞද්ධාගමික පැත්තෙන්? ඊට ටිකක් යා නිවුණට පස්සේ අපිට පුළුවන් මේ කියන රියැලිටි එකත් එක්ක යාව චුට්ටක් ෆ්ලෝ එකේ යන්න. අන්නේ ක්ෂණිකව අපි යාව අප්‍රෝච් කරන්න දෙන ටෙක්නික් එක අපි කොයි විදිහ වෙන්න ඕනද සර් බෞද්ධාගමික විදිහට? බොහොම හොඳ ප්‍රශ්න. බොහොම හොඳ ප්‍රශ්නයක් දීපානි. අපි පොඩ්ඩක් විනාඩියක් මම හිතන්නේ ඔයා මටත් ඉස්සරහට හිතලා තියෙනවා. දැන් මම එතනට මේ මාතෘකාවට එනවා. පළවෙනි දැන් මම ඉන්නේ පළවෙනි මාතෘකාව. දැන් මේ මොඩල් එකක් හැටියට අර දුක අවබෝධ කරගත යුතුයි. ආපදාව අවබෝධ කරගත යුතුයි. ඊළඟට දෙවෙනි එක ඒකේ හේතුව ප්‍රහාණය කළ යුතුයි. අයින් කළ යුතුයි. අන්න තුන තමයි නිරෝධය. ඔන්න නිරෝධය කියලා කියන්නේ අතරම මේක අන්න සමනය කර ගැනීමේ හැකියාව. හරිද? අන්සා එහි මාර්ගය. ඔය අහන්නේ ඔය අන්තිම දෙක. මම එතනට ආවෙ නැහැ තාම. හරිද? මම දැනට තාමත් කතා කරන්නේ මේ ආපදාව කියන එක අපි කොහොමද ගැඹුරින් අවබෝධ කරගන්නේ කියන එක. එහෙම කමක් නැද්ද? කමක් නෑ සර්, කමක් නෑ. හොඳයි බොහොම හොඳයි. එතකොට දැන් ඔන්න පළවෙනි එක ඇත්තටම මේක අවබෝධ කරගන්න ගැනීම සඳහා අපිට ඔන්න බුදුදහමෙන් හරි ගැඹුරු හරි වැදගත් කාරණයක් කියනවා. මෙන්න මේක අපේ මෙන්න මේ සිහිය මේ වඩා ගැනීම. කියන්නේ අපිට මේ අවසිහියෙන් තමයි කලබල වෙන්නේ. ඕනම කලබලයක් වෙන්නට හේතුව තමයි අත්‍තරම අපි හරියට සිහියක් නැතිකම. කියන්නේ මේක මේ බුදුදහමේ වචන තුනකින් කියනවා. සති සම්පජාඤ්ඤ කියනවා. ඊළඟට සම්මා දිට්ඨිය කියනවා. යෝනිසෝ මනසිකාරය. මේ හැම එකෙම කියන්නේ අත්‍තරම එකම දේ. හොඳ සිහියක් තිබුණොත් ඒ සිහිය තුල අපි අවබෝධ කරගන්නවා මේ වගේ දෙයකින් මේ කලබල වෙන එකේ කිසිම තේරුමක් නැහැ. ඒ කලබල වීමෙන් ඒ කියන්නේ විතරක් නෙමෙයි නෙගටිව් පැත්තට දැන් හිතුවොත් අනේ මේක මටමයි වෙන්නේ ඔය කාටවත් බන කියන්න ලේසි උන කෙනෙක් තමයි දන්නේ මෙහෙම කියලා අපි හරිම ඉච්ඡාභංගයට වෙනවා. ඒ කියන්නේ නෙගටිව් පැත්තට අපි වැටුණා දොම්නස් උන හැටියම පෙර ආත්ම භාවවල තියෙන නරක කර්මත් එක්ක අපේ මේ කර්මය බද්ධ වෙනවා. ඊට පස්සේ අපි බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙනවා. දැන් මම හිතන්නේ ඕගලන්ට මතක ඇති මෙන්න මේ ගොඩක් අය කියනවා මේ කරදර එනකොට පොඩි බැඳගෙන එනවා කියලා කියනවා. හොඳ නිකන් අර කෙක්කෙන් අදිනවා වගේ එනවා. ඒක ඇත්තටම ඒක තමයි ඇත්ත කතාව. මොකද අපි අරගෙන යනවා අපේ උරේ දෙපැත්තේ කුසල කර්මයි අකුසල කර්මයි කියලා දෙකක්. දැන් මම මේ අපේ සෝල්ජර්ස්ලාට කියන්නේ සොල්දාදුවන්ට මම දෙන උපදේශයක් තමයි. මොකක් හරි දැන් අපි බෑක්පැක් දෙකක් තියෙනවා කියලා එක බෑක්පැක් එකක තියෙනවා හොඳ දේවල්. අනිත් බෑක්පැක් එකේ තියෙන්නේ ඊයම් බරු වගේ බර නරක දේවල්. නමුත් අපි අර නෙගටිව් වුණ හැටියම අර නරක බෑග් එකට අපි වැටෙන්නේ. එතකොට තව ඒක බරයි. ඊළඟට අන්න ඒ වගේම පරණ කර්මවලට අපි එකතු වෙනවා. මෙන්න මේක හොඳට අපි තේරුම් ගත යුතු දෙයක්.
ඕනම අර්බුද අවස්ථාවක අපි ඒක බොහොම සංයමයෙන් සමාධියෙන් අපි ඒක බාරගත්තොත් ඉන් එහාට අපි නරක කර්ම අර පරණ කර්ම බෑග් එකට අපි වැටෙන්නේ නැහැ. ඒක හරියට නිකන් බැංක් account දෙකක් වගේ. දැන් ඔයගොල්ලෝ හිතනවා ක්‍රෙඩිට් account එකකුයි ඩෙබිට් account එකකුයි තියෙනවා කියලා. සාමාන්‍යයෙන් අපි සල්ලි ගන්න ඕනේ ක්‍රෙඩිට් account එකේනේ. ඒකේ ක්‍රෙඩිට් තියෙනවා. නමුත් අපි ඩෙබිට් account එකෙන් ගන්නෙ. ඒ තව ණය වෙනවා. අන්නේ ණය වෙනවා වගේ තමයි අපේ පරණ කර්ම වලට අපි වැටුනොත්. හොඳද? අපි ඇත්තටම පරණ කර්ම වලට වැටෙනවා. ඉතින් ඒක නිසා බුදු පියාණන් වහන්සේ දැන් මේකේ ඇත්තටම සූත්‍ර 4ක් තියෙනවා මම විස්තර ගොඩක් කියන්න යන්නේ. චුල්ලකම්ම විභංග, මහා කම්ම විභංග, සංඛ ධම කියලා සූත්‍රයක් තියෙනවා. හොඳද? ඉතින් ඔය සූත්‍ර ගණනාවකම තියෙන මූලික අදහසක් තියෙනවා. ඒ කියන්නේ අපි ධම්නසට වැටෙන හැම වෙලාවකම ආපදාවක් හෝ කරදරයක් කම්කටොල්ලක් උඩ ධම්නසට වැටුන හැටියෙම අපේ පරණ බෑග් එකේ අර පරණ අකුසල කර්ම වලට අපි වැටෙනවා. ඊට පස්සේ එක පිට ඔන්න තව දිගටම එනවා. හැබැයි අපි ඒක ක්ලෝස් කරොත් අපි ඒක බාරගත්තා. හරි. මේක සිද්ධ වුණා මම මේකෙන් කම්පා වෙන්නේ මේක තමයි සාමාන්‍ය ලෝක ස්වභාව ධර්මතාව. ධර්මතාව. එතකොට ධර්මතාව කියන එකට අපි නැග්ග හැටියේ කර්මතාවෙන් අපි නිදහස් වෙනවා. කර්මයෙන් නිදහස්. ඉතින් ඇත්තටම මේ බුද්ධ ශාසනයේ ප්‍රධානම ඉගැන්වීම තමයි මේ කර්මය නැති කරන කර්මය. හරිද? ඒක තමයි මේ විශාලම මේ මැසේජ් එක මේකේ. අපි ඇත්තටම අතීතයේ මොනතරම් අපි කුසල් දේවලුත් හොඳ දේවලුත් කරලා තියෙනවා නරක දේවලුත් කරලා තියෙනවා. ඉතින් අපි දැන් ඒ කියන්නේ නෙගටිව් දෝමනස්සයට වැටිච්ච හැටියෙම අපි සම්පූර්ණ නරක පැත්තෙන් තමයි අපි අදින්නේ. නරක කර්ම දිගට ඊට පස්සේ අර හොඳේව වෙහිලා යනවා. නේද? දැන් බලන්න නිකම්ට හිතලා බලන්න අඟුලිමාල 999 මරපු එක්කෙනෙක් රහත් වුණා කියන්නකෝ. ඉතින් නිකමට හිතලා බලන්නකෝ. කොච්චර බුදු පියාණන් වහන්සේ එයාට කිව්වා මේ ගර්භණී මාතාවක් මේ ලේබර් පේන්ස් එක ඉන්නවා දැකලා පාරේ මේ මෙයාට වේදනාවක් ඇති වුණා. ඇවිල්ලා කිව්වා මේ ස්වාමීනි මෙන්න මෙහෙම දැක මම කොහොමද දැන් මේ කාන්තාවට පිහිට වෙන්නේ. ගිහිල්ලා ඔබ මේ සත්‍යක්‍රියා කරන්න. ඔබ මේ කියන්න මේ මම මේ ජීවිතයක් මේ තොර කරපු නැති මේ පිනින් ඔබට සාන්තියක් වේවා නේ. එතකොට යතෝහම් භගිනි අරියාය ජාතියා ජාතු. ඊට පස්සේ අඟුලිමාල මේ හාමුදුරුවෝ ඇවිල්ලා කිව්වා ස්වාමීනි මම කොහොමද එහෙම කියන්නේ? මම මෙච්චර මරලා දෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වා අඟුලිමාල ඒක ඔබ එහෙමනම් ඔබට ඒක ගැටලුවක් නම් ඔබ මෙහෙම කියන්න. අරියාය ජාතියා ජාතු ආර්ය ජාතියෙහි උපන්නට පස්සේ නේ යතෝහම් භගිනි අරියාය ජාතියා ජාතු නාබිජානාමි සංචිච්ච පානං ජීවිතා වූරෝපේත තේන සච්චේන සොතිතේ හෝති සොති බලන්න මම ආර්ය ජාතියේ උපන්නා කියලා කියන්නේ අන්න එතකොට අපිට ඕනම වෙලාවක මොහොතක අපිට අපි ඒ උපතක් තියෙනවා මේ අදහස අපිට ඇති වෙච්ච මොහොතේම අපි සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපිට අර පරණ අකුසල් ඇද ගන්න අවශ්‍යතාවක් නැහැ. මෙන්න මේක තමයි මම හිතන්නේ අපේ මේ ආපදා සහ කරදර දුම්නස් දුක් මේ කම්කටොළු මේ හැම එකකින්ම එළියට එන්න තියෙන හොඳම ක්‍රමය. මම මේකට කියන්නේ කර්ම සයිකල් එකෙන් ධර්ම සයිකල් එකට ගොඩ වෙනවා කියලා. නැත්තම් අපි අර පරණ කර්ම සයිකල් එකකටම වැටි ඉන්නවා. නේද? එතකොට බලන්න දැන් ඔය රහතන් වහන්සේලා නිකම් මේ අපි කොහොම නිකම් මේ හොඳට භාවනා කරපුවා නෙමෙයිනේ නේද? you know එක
එක එක යුද්ධ කරපු කට්ටිය නොයෙකුත් අර්බුදකාරී ජීවිත ගත කරපු අය තමයි ඇවිල්ලා පැවිදිලා රහත් ඉතින් ඇයි අපිට බැරි යම් කිසි කරදරකාරී කම්කටොළුකාරී අවස්ථාවක් පොසිටිව් පැත්තට කියන්නේ මේ ධනාත්මක පැත්තට අපි හරවපු හැටියෙම අපේ අර පරණ අකුසල කර්මයෙන් අපි නිදහස් වෙනවා. අපි ආන ඊට පස්සේ කුසල පැත්ත අපිට කවුරු හරි උදව් වෙනවා. මේක අත්දැකලා බලන්න හොඳට බලන්න මේක හරි මම ඇත්තටම මේ හුඟක් අත්දැකපු එක මේ ත්‍රිවිධ හමුදාවේ කට්ටියත් එක්ක මට මේ ගැන ගොඩාක් අත්දැකීම් තියෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ ඕනම ගැටලුවක් ප්‍රශ්නයක් ආපු වෙලාවක ඔබ ධනාත්මකව හිතන්න පුරුදු වුණොත් හොඳද? අපි සම්පූර්ණයෙන්ම අර හොඳ පැත්තට යනවා. දැන් බලන්න නිකම් දැන් අපේ පාරකට බහැලා බලන්නකෝ. පාරකට බහැලා බලන පස්සේ මිනිස්සු කියන්නේ දැන් හෙඩ්ලයිට් එකක් ගහන්නේ අපේ පාරේ තමුසේ එන්න එපා කියලා. දැන් එංගලන්තයේ ඇමරිකාවේ පිට රටවල් වල හෙඩ්ලයිට් එකක් ගහන්නේ ඔබතුමා යන්න කියලා. ඒ කියන්නේ එයාට පාර දෙනවා. මෙහි පාර ගන්නවා. බලන්න මේ මිනිස්යාගේ මානසිකත්වයේ තියෙන දුප්පත්කම කොච්චර දුප්පත්කමක්ද කියලා හිතන්නකෝ නේද? ඉතින් අපිට තව කෙනෙකුට යමක් අවස්ථාව පාර පොඩ්ඩක් දීලා නේද? තව කෙනෙකුට අවස්ථාවක් දීලා නේද? අපි කරදරයක් වුණාන් පස්සේ ගිහිල්ලා කෑම ටිකක් දෙනවා. නමුත් අර පොඩි වෙලාවක අර මිනිස්සෙකුට තව එක්කෙනෙකුට යන්න පාර දෙන්නේ නැහැ නේ? ඔබ එන්න එපා ආවොත් මරනවා කියලා වගේ අන්න ඒ වගේ නේ පහරේ ඉන්නේ නේ. ඉතින් බලන්න මේක ඇත්තටම හිතලා කරන දෙයක් නෙමෙයි. මේක පුරුද්දකට ගිහිල්ලා හරි භයානකම දෙයක්. අන්න උතන තමයි අර සති සම්පජාඤ්ඤේ නැති වෙනවා. පුරුද්ද අපි ගොඩාක් හැබිචුවලි දේවල් කරනවා. අපිට මේකේ පාලනයක් නැහැ. අපි නෙගටිව් ටෙරිටරි එකටමයි වැටෙන්නේ. ඍණාත්මක පැත්තෙන්මයි අපි යන්නේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ආන්න අපේ අර ඩෙබිට් account එකේ ඇද තව ණය වෙවි කරදර වලට කම්කටොළු වලට වැටෙනවා. මේක ප්‍රැක්ටිස් කරලා බලන්න. ඔබට මොකක් හරි කරදරයක් අර්බුදයක් කනස්සල්ලක් ඇති වෙච්ච වෙලාවේ කවුරු හරි කනස්සල්ලක් දුන්න කියමුකෝ. එයාට අනිත් පැත්තට හොඳ දෙයක් දීලා බලන්න. ඒ කියන්නේ ඒක දරාගෙන ඉවසගෙන මේක තමයි ක්ෂාන්ති පරමං තපෝ. ශාන්තිය තමයි පරම තපස කියලා බුදුහාමුදුරු කියන්නේ. මෙන්න මේ පුරුදු කිරීම තුළ සම්පූර්ණයෙන් ඕනම විදිහේ අර්බුදයකින් ආපදාවකින් කම්කටොළුවකින් දුකකින් අපිට මතුවෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේක තමයි ඇත්තටම මේ මොඩල් එකේ අර තුන්වෙනි අවස්ථාව ඇත්තම නිරෝධ අවස්ථාව. දැන් මම හිතන්නේ අර දීපානිගේ ප්‍රශ්නයටත් ඒක මේ පිළිතුරක් වෙන්නේ නැති. වැදගත්ම දේ තමයි අපේ පොසිටිව් ඒ කියන්නේ සුබවාදී අදහසක් ආකල්පයක් නිතරම අපි පවත්ව ගන්න ඕන. මොකද අපේ මනස හැමතිස්සෙම අපේ දැන් අපි තමු අපේ හිතේ සාමාන්‍යයෙන් දවසකට සිතුවිලි ලක්ෂයක් හැදෙනවා. ඇත්තටම මොකද හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයක් කරලා තියෙනවා දවසකට thoughts සිතුවිලි 50000කට වැඩිය හැදෙනවලු. ඒ වයින් 90%ක්ම නෙගටිව්. ඉතින් මේ නිකමට හිතලා බලන්න අපි කොහොමද පොසිටිව් වෙන්නේ කියලා. ඉතින් හරි අමාරු වැඩක්. මෙන්න මේක තමයි අර බුදුහාමුදුරුවෝ කිව්වේ මඩේ එරිච්ච අලියෙක් ඇදලා ගන්නවා වගේ නේ. පංකේ බද්දෝව කුංජරෝ කියලා කිව්වේ. මේ මඩේ එරිච්ච අලියෙක් ඇදලා එළිය ගන්නවා වගේ පුදුම හැකියාවක් තියෙනවා මේ පොසිටිව් තින්කින් නේද? කවුරු හරි අපිට නරක කරොත් අපි නරක කර ඩබල් කරලා නරක කරන්න යන්නේ. කවුරු හරි අපි කියන්නේ මොකකින් හරි මොකක් හරි දෙයක් වුණ හැටි අපි ඒකේ නෙගටිව් පැත්තටමයි වැටෙන්නේ.
පොසිටිව් පැත්තට අපි හිතන්න ගත්තොත් සම්පූර්ණ ක්‍රමේ වෙනස් වෙනවා. මෙන්න මේ මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා මේක ටෙස්ට් කරලා බලන්න. මෙන්න මේක බුදුදහමෙන් අපිට දෙන වැදගත්ම පණිවිඩයක්. හොඳද? දැන් එතකොට මේක කරන්න පුළුවන් වෙන්නේ අපිට අර අවබෝධය දැන් අර පළවෙනි එක තමයි දුක්ඛ සච්චිකාතබ්බං නේ? එතකොට මේ පරිඤ්ඤය දුක්ඛං පරිඤ්ඤය දුක දැනගත යුතුයි. දැන් අර්බුදය කියන එක ඇත්තටම සාමාන්‍ය දෙයක් කියලා අපි තේරුම් ගත්ත හැටිය අන්න එතකොට දුක්ඛ සමුදයන් පහ තමයි. එතකොට දුකේ හේතුව අර්බුදයේ හේතුව ආපදාවේ හේතුව අපිට අයින් වෙනවා. හොඳද? ඒක අයින් කරන එකක් නෙමෙයි. ඇත්තටම අයින් කරන්න බෑ. ඒ අයින් වෙන්නේ මොකද්ද? දැන් උතන මේ අර අකුසල මූල කියනෝනේ ලෝභ දෝෂ මෝහ කියන අකුසල මූල. දැන් අපිට එක්කෝ අපි නොදන්න කමෙන් අපි මේ ගැන ලොකු ඇටැච්මන්ට් එකක් තියෙනවා. දැන් ඔන්න අපි හිතමු අපේ ගෙයක් හදාගෙන යනවා කියලා ගම් වතුරෙන්. ඉතින් අපි කල්පනා කරනවා මගේ ගේ කැඩුණානේ. ඉතින් අපි මේ දේශගුණයටත් හැමෝටම දොස් කියා ඊට පස්සේ ආණ්ඩුවටත් දොස් කියා කාටත් දොස් කියා අපි මේක තව ප්‍රපංචකරණය වැඩි ලොකු කර ඉන්නවා. නමුත් අපි ඕක අනිත් පැත්තට හිතමුකෝ. දැන් කැඩුන ගේ කැඩුනා. මේ අපි ජීවිතේ බේරුණා. අපි දැන් ඊට පස්සේ ඊට වඩා හොඳ තැනකින් හොඳ ගයක් අපි හදා ගන්නවා. ඇත්තටම අලුතෙන් ගයක් හදා ගන්න අවස්ථාව. එතකොට දැන් ඕක අපිට විතරක් සිද්ධ වෙච්ච යන්නේ නෙමෙයිනේ. ඉතින් මං කියන්නේ මේක ටිකක් අමාරු වැඩක්. හැබැයි අපිට කළ යුතුයි කළ හැකි. බුදුහාමුදුරුවෝගේ කියන්නේ විශේෂයෙන්ම බුද්ධ ශ්‍රාවකයෝ හැටියට අපි මේක දන්නේ නැත්නම් අපි බුද්ධ ආගමේ දශමයක්වත් දන්නේ නැහැ. හොඳද? ඉතින් මෙන්න මේ දෙවෙනි එකෙන් දැන් මොකද්ද කියන්නේ දැන් ඇත්තටම වැදගත් කතාවක් තියෙනවා දැන් ඔය දුක ගැන කියනකොට අප ඔක්කොම කියන්නේ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ අපියේහි සම්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛ. ඒකට මේ ඔක්කොම දුක් කියන්නේ සාමාන්‍ය ලෝකයා දන්න දුක් ටික. හැබැයි නොදන්න දුක් කොටස තමයි බුදුහාමුදුරුව අපිට කියලා දුන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ කෙටියෙන් කියනවා නම් මේ උපාදානස්කන්ධ පහම හරිද? ඔන්න උතන තමයි ඕක අපි දන්නේ නැහැ. මොකද දැන් බුදුහාමුදුරුව අපිට කියනවා මේ ඔබට තියෙන මේ චතුරාර්ය සත්‍ය දන්නකම නෙමෙයි නොදන්නකමමයි නේ දුක්ඛේ අඥානං කියලා කියනවා. දුක්ඛ සමුදය අඥාන. අපේ මේ අඥානකමයි අපිට තියෙන්නේ. හරිද? එතකොට දැන් මේක දන්නවා කියන්නේ පංච උපාදානස්කන්ධේ. උපාදාන කියන වචනේ තේරුමවත් අපිට දන්නේ නැහැ. ඇත්තටම අපි ලෞකික මට්ටමින් තමයි ඒක හිතන්නේ. උපාදානය කියලා කියන්නේ මට යම්කිසි දෙයක් තියෙනවා. තියෙන දේ මම ආයනය කරනවා. මගේ කරගන්නවා කියලා කතාවක් තියෙනවා. ඕක ලෞකික අර්ථයක්. ඕක දැන් මගේ කරගන්න දැන් කියන්නේ ලෝකේ තියෙනවා මම ලෝකෙ මගේ කරගන්න නැතුව හිටියනම් හරි. ඕක බුදුදහම නෙමෙයි. ඕක බුදුදහම අහලකවත් නැහැ. හොඳද? දැන් ඒ කියන්නේ මේක නෙමෙයි බුදුහාමුදුරු කියන්නේ මීට වඩා ගැඹුරු කතාවක්. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. මේ උපාදානය වෙනවා කියන වචනේ ඇතුලේ අතිශය ගැඹුරු ලෝකෝත්තර අදහසක් තියෙනවා. මොකද්ද මේ රූපය බාර ගැනීමේ ලක්ෂණය. වේදනාව බාර ගැනීමේ ලක්ෂණය. ඒ කියන්නේ එහි ඇති බව. හොඳද? මේ බාර ගැනීමේ ලක්ෂණය තමයි එතන තියෙන ගැඹුරු මේක. දැන් අපි කමන්නේ මගේ කරගන්න නැතුව පැත්තකින් තිබුණා නම් මට ප්‍රශ්නයක් නැහැ කියලා ඒකෙම එකක් නැහැ. ඒ බුදුදහම නෙමෙයි. හොඳද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඔන්න ඔය
සැකෙවින් කියනවා මේ පංච උපාදානස්කන්ධය මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පහ උපාදානය වෙලාමයි අපිට තියෙන්නේ. අපි මේකේ läගගෙන අපි බැහැලා ඒකත් එක්ක ඒකාත්මිකව වෙලාමයි අපි ඉන්නේ. හොඳද? එතකොට දැන් අපි කොයි වෙලාවකවත් හිතනවද මේ ශරීරයේ මට කියලා කියන්න පුළුවන් කිසි දෙයක් නැහැ කියලා අපි හිතන්නේ දැන් මේ මගේ ශරීරයනේ. එතකොට මෙන්න මේ උපාදානය කියන එක අපි läගගත්ත බැහැගත්ත ගිලිච්ච එබිච්ච මෙහෙම දෙයක් තමයි මේ උපාදානය. එතකොට මේ తত্ত্বය අපි තේරුම් ගත්ත හැටිය අපිට අවබෝධ කරගත්ත හැටිය අපි උපාදානයක් තුල ඉන්නවා කියන අවබෝධය එනවා. ඒ අවබෝධය තුලයි ඒක නැති වෙන්නේ. එහෙම නැතුව අරක එහෙම නෙමෙයි කියලා අයින් කරලා තියෙන එකක් නෙමෙයි. හොඳද? ඒකට මේක ටිකක් ගැඹුරු කතාවක් මේක සමහරට නොතේරෙයි. ඉතින් අපි වෙනම එක තවදුරටත් සාකච්ඡා කරමු. ඉතින් මෙන්න මේ උපාදානය නිසා තමයි මේ ලෝකයේ තියෙනවා මම ඉන්නවා. හරි? එතකොට ලෝකයේ තියෙනවා නම් මම අනිවාර්යෙන් ඉන්නවාමයි. එහෙම නැතුව මේ ලෝකය අපි රූපය බාර ගන්න කිසිම වෙලාවක රූපය කියලා කියන්නේ මේ පුදු අපිට හැට පේන ඒවා වෙනේ රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප මෙහෙම රූප ගණනාවක් තියෙනවා මේ ආයතන හයෙන් අපි ගන්න අරමුණු සියල්ලම රූප නේ එතකොට මෙන්න මේ රූප උපාදානයේ වෙච්ච බව අපි දැනගත්ත හැටිය අපි අපෙන් ක්‍රමයෙන් අරක ඉක්මවි යනවා. ඒ කියන්නේ ටික ටික අඩු වෙවි යනවා. ඒ කියන්නේ මේකේ වැරද්ද තේරුම් ගත්ත හැටි. හොඳද? ඉතින් මෙන්න මේ වගේ ටිකක් බුදුදහමේ මේ ගැඹුරු ලෝකෝත්තර ප්‍රතිපදාව තුල තමයි අපිට හැකියාව තියෙන්නේ මේ කියන ආපදා తত্ত্বය මේ ධර්මතාව කියන එක අවබෝධ කරගන්න. එතකන් අපිව රවට්ට ගන්නවා. ඒ තුල අපි තව පළපදියම් වෙනවා. ඉතින් මම දැන් ඔබට ඊටාම කෙටියෙන් කියන්නම් ඇත්තටම දැන් පුට්ඨස්ස ලෝක තමයි බුදුහාමුදුරුවෝ මංගල කාරණා 28ක් කියවනේ නේ මංගල සූත්‍රයේ. ඉතින් ගණනාව කියලා අවසානයේදී කියපුව එක කාරණාවක් පුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති නේ මේ යම්කිසි මේ අපි ලාභයට පුදුම කැමැත්තක් නේ අලාභයට අකමැති නේ ඒව කවුරු හරි ප්‍රශංසා කරනවා නම් හරි කැමති නේ. ඉතින් මෙන්න මේ තියෙන අපේ උපවිඥානය තුල තියෙන මේ తত্ত্বය අපි දකින්න ඕනේ ඉස්සෙල්ලා. එතකොට මෙන්න මේ නිරෝධං නප්පජානන්තෝ ආගන්තාරෝ පුනප්පුනං කියලා කියනවා. මේ නිරෝධය කියලා කියන්නේ නිරුද්ධ කියලා කියන්නේ අතරම මේ උදා නොවුණු ගතිය. මේ ලෝකය තුල අතිශය අවිද්‍යාවෙන් අපි ග්‍රහණය කරලා අපි ගමන් කරන ගතිය. ඉතින් මෙන්න මේ නිරෝධය දන්න කෙනෙකුට තමයි මාර්ගයක් තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඊටම ගැඹුරු අතර මේක ටිකක් ගැඹුරෙන් මේ කතා කරන්න සිද්ධ වෙන මාතෘකාවක්. ඉතින් මම හුඟක් ගැඹුරට මේක යන්න කැමති නැහැ මේ එකවරටම අපි නැවත වාරයක් ඕනනම් මේ ගැන සාකච්ඡා කරමු. දැනට මම ඊටාම කෙටියෙන් සාරාංශ වශයෙන් කියන්නම් මම කියපු කාරණා. ඇත්තටම පළවෙනි එක මේ ආපදාව කියන එක ජීවිතේ කොටසක් හැටියට අපි බාරගත්තොත් අපිට ඒකේ අර නෙගටිව් පැත්තට අපිට වැටෙන්න තියෙන
මේ විභවයේ ගොඩාක් ප්‍රවණතාව ගොඩක් අඩු වෙනවා. ඉතින් ඒකින්ද මේක ඕනම කයක් දැන් සාමාන්‍ය කෙනෙකුට කියන්න පුළුවන් සර්ට කියන්න ලේසි කරන්නනේ අමාරු. ඇත්ත කරන්න අමාරුයි. මම මේක පිළිගන්නවා. මේක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි අපිට පොඩි තැනකින් පටන් ගන්න පුළුවන් නේ. අලාභයක් වෙච්ච වෙලාවට ඒක බාර ගන්න පුරුදු වෙන එක නේ. අර opportunity in adversity ඒක තමයි මගේ තේමාව. opportunity in adversity. ඒ කියන්නේ හැම නරක දෙයක් තුලම සුබවාදී දෙයක්. සුබ පැත්තක් අපි දකිනවා. එතකොට සුබවාදී කියන්නේ ඒකෙන් කලබල නොවීම. මේක තමයි ජීවිතයේ යථාර්ථය කියලා අපි හිතුවොත් නේද? අර කොසල් රජුරන්ට කිව්වම එයාගේ සේනාවල කිසි වැඩක් නැහැනේ අර විදියට කඳු හතර පැත්තෙන් සේරම පෙලාගෙන මේ තලාගෙන එනවනම් ඉතින් මොනව කරන්නද නේද? ඉතින් මේක නිසා මෙන්න මේ බුදුදහමේ අපිට මාර්ගයක් උපදින්නේම මෙන්න මේ Nirodhaය දැකීම තුලමයි. එතකොට මේ Nirodhaය දකිනවා කියලා කියන්නේ ඇත්තටම දැන් මේ ආපදාව සම්බන්ධයෙන් ගත්තොත් මේකේ යථාර්ථයේ මේ ධර්මතාව මේ ධර්මතාවක් හැටියට අපි සාක්ෂාත් කරපු වෙලාවට මේක තමයි මේ ලුජ්ජති පලුජ්ජති ලෝකෝ මේ ලුදු පළුදු වීම තමයි ලෝකය කියන්නේ අර අපේ ආචාන්චා කියන මේ භාවනා ගුරු හාමුදුරුවෝ මකිටිය තායිලන්තේ උන්වහන්සේ මේ වීදුරුවක් පෙන්වලා අහනවා මේ ඕගොල්ලෝ දැක්කද මේ වීදුරුවේ තියෙන ක්‍රැක් එක ඉතින් වීදුරුවේ අනිවාර්යයෙන්ම ක්‍රැක් එකක් ඒ ගැන අයි කතාවක් නැහැ ඉතින් ඒ කියන්නේ අතරම ක්‍රැක් එකක් තියෙන එකක් නෙමෙයි නමුත් ඒකේ ස්වභාවයේ ධර්මතාවය ඒකයි නේ සිඳෙන බිඳෙන ගතිය ඉතින් ඒක තමයි මෙන්න මේ සාමාන්‍ය කරණය තුලින් අපිට හරි පොසිටිව් අපිට යම්කිසි මේ ධර්මතාව අවබෝධ කරලා දැන් බුදුහාමුදුරුවෝ අපිට මේක සෙන්සිටයිස් කරා. ඒ කියන්නේ ඒක තමයි දුක පළවෙනි තැනට නේ දුක්ඛං පරිඤ්ඤය කියලා කිව්වේ ලෝකේ දුක්ඛෝ පතිට්ඨිතෝ මේ දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ අර මෙයාට කිව්වේ මේ ආලවකයට කිව්වේ දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ නේ තණ්හාය උද්ධිතෝ ලෝකෝ ජරාය පරිවාරිතෝ මච්චුනා පිහිතෝ ලෝකෝ දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ නේ ඒතර මේ ප්‍රශ්න හතරට ඒතර ඒ දුක තුලමයි ලෝකය පිහිටලා තියෙන්නේ නම් අපි දුක සාක්ෂාත් කරගන්න දුක ඇත්තටම අවබෝධ කර ගන්නවා අවබෝධ කරගත් ගැනීම තුළ අර දුකේ හේතුව අපෙන් ඈත් වෙනවා අපි පොසිටිව් ඉන්න තාක්කල් දැන් මේ පොසිටිව් thinking කියලා කියන්නේ මේකමයි. ඒතකොට මේ තුල අපේ අර පරණ කර්ම වලින් මිදීමේ හැකියාව. දැන් බලන්න අපි ඕන කෙනෙක්ගේ අහන බැලුවොත් දැන් අපි දැන් හදිසියවත් මැරුණොත් අපි කොහේ හරි හොඳ තැනක උපදීද නරක තැනක උපදීද? කාගේ හරි අපි අහලා බලමු මේ කට්ටියගෙන් පොඩි මේ සංගණනයක් තියලා 99%ක්ම කියන්නේ 99%ක්ම කියන්නේ දන්නේ නැහැ. එහෙමද මම ඕනනම් කැට තියලා කියන්න 100% අපි දන්නේ නැහැ. ඔය උපදීද කොහෙන් එනවද හැබැයි අපි පොසිටිව් අදහසක් ඇති කරගත්තොත් මොනම හේතුවක් නිසාවත් දැන් මම නරක තැනක උපදින්නේ නැහැ. ඒක අර හොඳ තැනකට කරන ආසාව නෙමෙයි. අපේ ජීවිතය අපි යම් විදිහකට අපි මේ ඒ මනස සකස් කරලා තියෙනවා නම් පොසිටිව් පැත්තට එතකොට කොහොමදවත් නෙගටිව් පැත්තකට වැටෙන්න ඉඩක් නැහැ. නේද? දැන් දොම්නස තමයි අපිට තියෙන ලොකුම ගැටලුව. ඉතින් මම හිතන්නේ මම පොඩි කාරණා කීපයක් සාරාංශ වශයෙන් මම කිව්වේ පළවෙනි එකම තමයි අපි ආපදාව කියන එක ජීවිතේ කොටසක් හැටියට
ඒක දුක කියන්න පුළුවන්, කම්කටොළු කියන්න පුළුවන්, ඒ ආපදාව කියන්න පුළුවන්, නැත්නම් මේ ඉච්ඡාභංගය කියන්න පුළුවන්. කොයි වචන වලින් කිව්වත් අපේ නොහිතන දේවල් සිද්ධ වෙනවා. හැබැයි දැන් අර කවුද ස්වාමීන් වහන්සේ කෙනෙක් අර කිව්වේ මේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනාශති කියන යා අර්ථකථනය කරන්නේ කවදාවත් හිතන දේවල් වෙන්නේ වෙන දේවල් හිතන්න බෑ. එහෙම භූතයක් බුදුදහමේ නැහැ. බුදුදහමේ තියෙන්නේ සමහර අවස්ථාවල ඒ කියන්නේ මේ අපේ මනසේ ස්වභාවය උඩ අචින්ති තම්පි භවති. හිතන් හිතුව නැති දේකුත් සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය ලෝකේ ස්වභාවය. එතකොට නමුත් අපේ හිත හරියට සකස් කරගත්තොත් නේද? දැන් චින්තිතම්පි භවති. අනිත් පැත්තේ චින්තිතම්පි භවති. අපි කියන එකේ අපි කියලා කියන්නේ ඒක මේ පාටිකල් එකක් නේ. එතකොට අපි හරියට හිත අර චිත්තේ උජුගතේ සති කියලා කියන්නේ සිත ඍජු උන හැටිය අපිට කොයි වෙලාවකවත් අනිත් පැත්තට වැටෙන්න ඉඩ කඩක් නැහැ. මෙන්න මේ හින්දා බුදුදහමෙන් මේවට අපිට දෙන ලොකුම සෙන්සිටයිසේෂන් නැත්නම් මේකට අපිව මේ මොකද ඒකට කියන්නේ සෙන්සිටයිස් කරන්නේ මේ විදිහට මේ ධර්මතාව කියන එක තේරුම් ගන්න. ධර්මතාව අවබෝධ කරගත්ත හැටි මේ ධර්මතාවයෙන් පිට අපි මේ අර ජජ්මන්ට් එකකට වැටෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ චතුරාර්ය සත්‍ය මේ මොඩල් එක හරිම අපිට වැදගත්. අපේ පළවෙනි එක තමයි ගැටලුව. එතකොට ඒකට ගැටලුවට හේතුව. ඊට පස්සේ ගැටලුව විසඳා ගැනීම සහ අවසානයේ විසඳා ගැනීමෙන් අපි ගන්න මාර්ගය. එතකොට මේක අර විසඳා ගැනීම තුනට වැටලා තියෙන්නේ මූලික වශයෙන් මෙන්න මේ ප්‍රඥාව. බුදුදහම කියන්නේම ප්‍රඥාවමයි, විදර්ශනාවමයි. එතකොට මේ විදර්ශනාව තුළ අපිට පුදුමාකාර ශක්තියක් බිහි වෙනවා. මේ ක්‍රමය තුළ අතර ඕනම අර්බුදකාරී තත්වයකට මිනිස්සෙකුට මුහුණ දීමේ හැකියාව නේ බිහි වෙනවා. එතකොට මෙන්න මේ මූලික අදහස තමයි මම කියනවා අපේ කර්ම රාමුවෙන් නිදහස් වීමට අපිට තියෙන ලොකුම දේ තමයි මෙන්න මේ ධර්ම රාමුව. නැත්නම් මේ මේ ධර්මතාව අවබෝධ කර ගැනීමේ ක්‍රමය. ඉතින් මම හිතන්නේ මේ දැන් පැයක් විතර සාකච්ඡා වුණ නිසා මම මෙතකින් සමාප්ත කරන්න. අපි මේ තවදුරටත් ප්‍රශ්න තියෙනවා නම් කතා කරමු. හැමෝටම තෙරුවන් සරණයි. මෙයින් ස්තුතියි මහාචාර්යතුමනි. මම හිතන්නේ මහාචාර්යතුමන්ගේ මතක් කිරීමත් එක්ක අපි බොහොම ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා මේ පිළිබඳව දත යුතු ගැටලුවක් යෝජනාවක් කවරව අදහසක් තිබෙනවා නම් ඒ සඳහා මේ අවස්ථාව උදා කර ගන්න හැටියට මහාචාර්යතුමන් අපිත් එක්ක රැඳිලා ඉන්නවා ඒ කාරණාවත් එක්ක. අවසරයි අපේ හාමුදුරනේ මට පොඩි ගැටලුවක් තියෙනවා සෙලින් අහන්න. මාව ඇහෙනව නේද? ඇහෙනවා ආන්න. ඔව් සර් ප්‍රශ්නය මේකයි. දැන් හිතන්නකෝ අපි දැන් බුදුදහම ගත්තට පස්සේ සර් ගොඩක් සම්මා දිෂ්ටිය සම්‍යක් දෘෂ්ටිය නැතුව මිත්‍යා දෘෂ්ටික කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ බුද්ධ ආගම වැඩිය පිළිගන්නේ නැහැ. ඔය පින් පව් කියලා දෙයක් නැහැ, අපායක් කියලා දෙයක් නැහැ. ඔහොම හිතන කෙනෙක් ඉන්නවා නම් සර් මොකක් හරි
ආපදා තත්ත්වයක් ආවොත් එහෙම එතකොට මොකක් හරි දෙයකින් අපි යාගේ හිත සනසන්න ගියොත් එහෙම අර අපේ තියෙන බෞද්ධ ඉගැන්වීම් නැත්තම් කෝ ප්‍රින්සිපල්ස් මූලධර්ම ගැන මුකුත් විශ්වාසයක් නැති එක්කෙනෙක් නිකන් අර නමට බෞද්ධ කියන වගේ එක්කෙනෙක් හිටියොත් එහෙමස අපි කොහොමද එයාට ඇසිස්ට් කරන්නේ මේ සම්බන්ධයෙන්? බොහොම හොඳ ප්‍රශ්නයක් කනිෂ්ක. ඔව් ප්‍රශ්නේ මේකයි. දැන් ඇත්තටම දැන් අපි හිතමු දුන් දේ ඵල විපාක ඇත. හොඳ නරක ඇත. මේ ඊළඟට මෙහෙම කියලා අපි අර කියන්නේ මේ අර ලෞකික සම්මා දිට්ඨියවත් නැති සමහර අය ඉන්නවා මේ අපිටම මෙහෙම निराගමික අය ඉන්නවා මෙලොවත් මොකුත් විශ්වාස කරන්නේ කිසිම ආගම දහමක් විශ්වාස කරන්නේ නැති කෙනෙකුට කොහොමද අපි මේ බුදුදහමෙන් යම්කිසි මේ සහනයක් දෙන්නේ. ඉතින් ඇත්තටම මෙහෙමයි. දැන් බුදුහාමුදුරුවෝ අපිට කියනවා මේකට හොඳම දේ going from known to unknown කියලා ඉංග්‍රීසියේ කියමනක් තියෙනවා. දන්න දෙයින් නොදන්න දෙයට යන්න. හොඳද? දැන් දන්න දේ මොකද්ද? ඇත්තටම දැන් දන්න දේ තමයි අපි පොඩි hina වුණොත් අපිට hinaවක් ලැබෙනවා. නේද? අපි එරෙව්වොත් අපි ඔරවනවා. නේ? අපි ඇත්තටම දැන් මේ වගේ සරල තත්වයකින් ලෝකේ මේ අපි සාමාන්‍ය ජීවත් වෙනකොට මිනිස්සු අතර ඉන්නවනේ මේ ඇත්තටම හොඳ මිනිස්සු ඉන්නවා. මේ හොඳ මිනිස්සුන්ගේ දැන් ඒගොල්ලා මේ ඒ හොඳ කියලා අපි කියන්නේ මොකද්ද? හොඳ කියලා කියන්නේ යම්කිසි යහපත් ගති පැවතුම්නේ. එතකොට මේ යහපත් ගති පැවතුම් වල ඵල විපාක තියනවා කියන එක ඒක රහසක් නෙමෙයිනේ කාටවත් ඒක ඩිනයි කරන්න බෑ. එහෙම නෙමෙයි කියන්න බෑ. නේ? දැන් ඇත්තටම දැන් සාමාන්‍ය හිතලා බලනකො අපි අපේ සමාජයේ ඉන්නවනේ අපි සාමාන්‍යයෙන් පොදුවේ හොඳයි කියලා පිළිගන්න මිනිස්සු ඉන්නවා. ඒතකොට ඒ හොඳ කියලා කියන්නේ ඔන්න ඒ හොඳ නරක නේද? ಗುಣ අගුණ නේද? හරි වැරදි කියලා අපේ සමාජයේ සාමාන්‍ය තත්ත්වය දැන් ඔය සම්මා දිට්ඨිය කියලා කියන්නේ ලෞකික සම්මා දිට්ඨිය විශේෂයෙන්ම අන්න ඒ වගේ තත්ත්වයක් නේ අත්ති සමන බ්‍රාහ්මන සම්මා පටිපන්නා නේ දැන් හරි ඇත්තම හොඳ පිළිවෙත් රකින්න හොඳ ගුණගරුක මේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඉතින් කාටත් ඒගොල්ලන්ගේ හොඳ ගතිය පේනවා නේ එතකොට මේ ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේලා වෙන්න ඕනේ මිනිස්සු ඉතින් මේක තමයි සාමාන්‍ය ලෞකික සම්මා දිට්ඨිය කියලා කියන්නේ හොඳද දැන් කම්පල අදහස් දැන් අපි තුමු දැන් ඔය මේ ආපදා වෙලාවේ බලන්න අර මිනිස්සු දුර ඉඳලා මේ ඇවිල්ලා මිනිස්සු තායට උදව් කරා මම දැක්කේ අර බෝට්ටුකාරයෝ වගේක් ඇවිල්ලා මේ පැත්තක ඉන්නකම ඊට පස්සේ ඒගොල්ලන්ගේ බෝට්ටුව උදුරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට ගහලා ඔන්න ප්‍රශ්න වගේක් තිබුණේ අර මීඩියා එකේ හරිද ඊට පස්සේ මේ දැන් දුර පළාත්වල ගිහිල්ලා මිනිස්සු දැන් මන් දන්නේ මේ අපේ සුමේද මේ ගිහිල්ලා ගම්පල අර ගෙවල් සුද්ධ කරලා මිනිස්සුන්ට හරියට උදව් කළා නේ ඉතින් බලන්න ඒ අය ඒ කිරීම තුලම අර සම්මා දිට්ඨිය වැඩෙනවා. ඒ කියන්නේ ලෞකික සම්මා දිට්ඨිය. එතකොට ඕක වචනෙන් කියන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට අපිට කියන්න පුළුවන් දැන් සමහර අය කියනවා මම මුකුත් පින් කරන්නේ පව් කරන්නේ මම හොඳ වැඩ කරනවා. ඉතින් හොඳ වැඩ කරන එක තමයි පින කියන්නේ. නේද? ඒක පින් ඇති කරන්නේ. ඉතින් ඒ වචන වලින් මොනවා කිව්වත් අවසානයේ ක්‍රියාවේ ඵලය අරකයි. නේද? මම එහෙම එතනින් නවත්තන්නද මොකද කියන්නේ කනිෂ්ක ඔව් සර් උත්තරේ ප්‍රමාණවත්. thank you sir. හොඳයි
හොඳයි එහෙමනම් මම හිතන්නේ මචංතුමනි වෙනත් කවුරුත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න නැති ස්වරූපයක් වෙන්නේ. දැන් ආරත් එහෙමනම් සියල්ල සත්තු දක්ෂේ පැහැදිලි වගේ නේද හාමුදුරනේ? එහෙමනම් තරණයි. අපේ සුමේද මොනවද කියන්න තියෙනවද? මම මේ පොඩි ප්‍රශ්නයක් මටත් තියෙනවා. මම මේ පොඩ්ඩක් දැනගන්න කැමතියි. අපි සාමාන්‍යයෙන් මේ ඔය උපදේශනය සඳහා බුදුදහමේ ප්‍රතිපදාවන් භාවිතා කරද්දී විශේෂයෙන්ම මම හිතන්නේ සර් කිව්වා වගේ අර දුක පිළිබඳව හරි හැටි දැන ගැනීම ඉතා වැදගත්. එතකොට මෙවැනි හදිසි අවස්ථාවක් සිදු වුණාම විශේෂයෙන් ඔය කුඩා දරුවන් අධික භීතියටපත් වෙනවා. එතකොට මේවැනි තත්ත්වයකදී අපට ඒ දරුවගේ මානසික තත්ත්වය යහපත් තත්ත්වයට ගන්න ඒ කියන්නේ ඉනිෂියල් ස්ටාර්ට්අප් එකක් විදිහට මූලික අධීරයේදී කරන්න පුළුවන් මොන වගේ දෙයක්ද සර් පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් ගොඩක් වටිනවා. තෙරුවන් සරණයි. බොහොම හොඳයි සුමේද මේ ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් දැන් මම හිතන්නේ අපේ අපි දන්නවා කුඩා දරුවෝ කියන්නේ අපේම රෙප්ලිකා එකක් අපේම රිෆ්ලෙක්ෂන් එකක්. ඒ කියන්නේ වැඩිහිටියෝ හිතන කියන හැටි ඒගොල්ල හරියට මේ පුරා දරුවෝ විතර නෙමෙයි. දැන් මේ සත්තු බලන්නකෝ අපේ ගෙවල් වල ඉන සත්තු අපි ගැන අපිටත් වැඩිය දන්නවා බොහෝ වෙලාවට. හොඳද? ඉතින් මේ පළවෙනි එක තමයි මේ අර මෙන්න මේ අභය කියන එක. අභය ඇත්තටම මේ දැන් පොඩි දේවල් වලින් අපි කලබල වෙනවා නම් හොඳද? පොඩි දේවල් වලින් කලබල වෙනවා නම් ඒක සාමාන්‍ය මේ අපේ සමාජය තුලම ඒ වගේ මේ ලක්ෂණ තියෙනවා නේ. මම දන්නේ මම මේ විදේශවල ඊට වඩා මේ ලංකාවේ අය හරිම ඉමෝෂනල් දැන් මේක මම හිතන්නේ මේ මාධ්‍ය හරහාත් ඇවිල්ලාද මන් දන්නේ දැන් මේ පාර්ලිමේන්තුව කියලා බලම දැන් මේකේ අපේ මහජන මුදල් වලින් මේවට ගිහිල්ලා ඉන්න කට්ටිය ඒ කට්ටිය එතන ඉඳලා ඒගොල්ලෝ හිතාගන්නේ එතන ඒගොල්ලන්ට තියෙන ලොකුම ජොබ් එක තමයි රණ්ඩු වෙන එක කියලා නේ. ඉතින් මේ රණ්ඩුවක් හදාගන්න එක ඊළඟට මොකක් හරි මේ ඉතින් මේ විදිහට මේ වැඩිහිටියෝගේ අර ඒ වැඩිහිටි භාවයක් නැතිකම නිසා අතරම සංසුන්කම අඩුකම නිසා දැන් ඔබට තේරෙයි මන් දන්නේ මේ මම ලන්ඩන් නගරයේ ඉන්නේ වාහන මිලියන 50ක් ලන්ඩන් නගරයේ තියෙනවා. එතකොට මේ ඒ ප්‍රමාණය හැටියට බැලුවම පස්සේ මොන තරම් ඇක්සිඩන්ට්ස් ප්‍රමාණයක් සිද්ධ වෙන්න ඕනේද කියලා හිතන්නකෝ. ඒ තැන්වල. ඒ කියන්නේ නමුත් මම දන්නේ අපේ රටේ යුද්ධයකට වැඩිය මහා පාරවල මිනිස්සු මැරෙනවනේ නේද? අර බලන්න වාහන එලවන මේ හැටි ඒව බැලුවම පස්සේ ඉතින් ඇත්තටම දැන් පොඩි ළමයි වුණත් ඒගොල්ල දකින්නේ ඒගොල්ලන්ට දැනෙන්නේ මේ තත්වයනේ. ඉතින් මේ වැඩිහිටියෝගේම කොටසක් තමයි පොඩි අය. ඉතින් ඒ අයට අර මේ අතරම මේ අර වැඩිහිටියන්ගේ හැසිරීම තුළ අර මේ easier said than done නේ. අර මේ මොකද්ද කියන්නේ example is better than precept කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ මේ අපි මේවා නිකම් වචන වලින් කියනවට වැඩිය වටිනවා අපේ ක්‍රියාවෙන් වෙනවන නේ. එතකොට අපේ මේ සමාජය තුලම අන්න ඒ වගේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒක නිකන්
දැන් කරදරයක් වෙච්ච වෙලාවට අනිත් අයට පිට වෙන ගති නොයෙකුත් ප්‍රශ්න ඒක ගොඩක් හොඳයි. හැබැයි අර අනිත් පැත්තට ආදර්ශයක් නොවීම මං හිතන්නේ අපි කලබල වෙනවා නම් අපේ ළමයි අනිවාර්යයෙන්ම කලබල වෙනවා. අපිටත් වැඩි කලබල වෙනවා. ඉතින් ඒකින්ද හැමතිස් දැන් ඕනම මම දන්නේ මේ දැන් මට මතකයි එංගලන්තේ දැන් මම අපේ ත්‍රිවිධ හමුදාවේ මේ රැකියා ඉන්ටර්විව් එකට ගියන් පස්සේ දැන් ඒගොල්ල යම් කිසි සිනාරියෝ එක දේවල් දෙනවා මේ වගේ අවස්ථාවල කොහොමද ඔබ හැසිරෙන්නේ දැන් සමහර වෙලාවට ඔය බ්ලූ ලයිට් සර්විසස් කියලා දෙන දැන් ඉමර්ජන්සි තත්ත්වය. ඒතකොට ඒ වයිදී මූලික වශයෙන් ඒගොල්ල බලන ප්‍රධානම දේ තමයි ඕනම අවස්ථාවක් තුළ කලබල නොවි ඉදීමේ හැකියාව. එබන අපේ මොකක් හරි පාරක ඇක්සිඩන්ට් එකක් වුණාම මිනිස්සු පිරීලා. ඉතින් අතරම මේ සමහරලාට ඇක්සිඩන්ට් වෙච්ච මිනිස්සයා ඉක්මනටම පණ යනවා මේ කලබලෙට නේද? කෑකෝ ගහයිලි අරව මේ ගොඩක්. මෙන්න මේ නිසා මට හිතෙන්නේ සුමේද මේ බොහෝ දුරට අපේ චර්යාවල තියෙන අඩුපාඩුකම් නිසා තමයි ඒ ළමයින්ට ඒක හරියට බලපානවා. ඒගොල්ලත් ඒ විදිහටම දැන් අතරම අපිටත් අන්තිමට මේ සමාජයට මේ චයිල්ඩ් සයිකොලොජි තමයි අපිටත් තියෙන්නේ. මොකද දැන් මට වගේ පොඩි උදාහරණයක් මට මතක් වෙනවා. මම පුංචි කාලේ මේ ওই පොඩිම පන්තියකදී ප්‍රශ්නයක් ඇහුවා. මට දැන් මේ ප්‍රශ්නෙත් හොඳට මතකයි. මම මේ හැමදාම මේක මේ කට්ටියට කියනවා. මේ අපේ පොඩි පොතක බාලාංශ පොතක තිබුණා එර බදු පැණි බීමත් වී කුරුල්ලෙක් පියාඹා කියලා. හරිද? ඉතින් මම ඇහුවා මේ අත උසල මම ඇහුවා මේ සර් මේ වී කුරුල්ලෙක් කියන්නේ මේ වී කුරුල්ලෙක්ද කියන්නේ. මොකද මම මේ වී කුරුල්ල දිහා බලාගෙන ඒක පොඩි කාලේ ඉතින් මම හිතුවා මේ අර මත් වී කුරුල්ලෙක් කියන මේද වී කුරුල්ලෙක්ද කියලා මට හිතා ගන්න බැරි වුණා. ඊට පස්සේ ඒකට ප්‍රතිචාරය එක පාටම ඇවිල්ලා ගැහුවා. හොඳද? ඉතින් අනේ පහරක් මේ ගෑවට පස්සේ ඊට පස්සේ මට කිසිම ප්‍රශ්නයක් අහන්න හැකියාවක් තිබුණේ නැහැ ගොඩාක් කල්. හොඳද? ඉතින් මම ඊට පස්සේ අතරම මම කල්පනා කර ගොඩාක් කාලයක් තිස්සේ මේ අපේ විශ්වවිද්‍යාලෙවත් හරි අඩුයි ප්‍රශ්න අහනවා. ළමයි අර එන්ගේජ් වෙන ගතියක් නැහැ. ඉතින් දැන් බලන්න මේ වගේ සාකච්ඡාවක් මම මේ එංගලන්තේ වගේ කතා නම් මම හිතන්නේ ගොඩාක් අය ප්‍රශ්න අහනවා. සමහරට විවේචනය කරනවා. සමහර අය කෙලින්ම චැලෙන්ජ් කරනවා. හරිද? ඉතින් අපේ නිකාර මේ සංස්කෘතිය තුලම අර ඒ වගේ පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් ඒකින්ද ළමයින්ට අපි දක්වන ප්‍රතිචාර බොහෝ වෙලාවට උන්ගේ හිත කැඩෙන තැලෙන ගති. ඉතින් මේ අතරම පොඩි ළමයි නිකන් මල් වගේනේ. ඉතින් ඒ අයට මේ ප්‍රශ්නයක්දී අපි ඒ අයට තව කොන්ෆිඩන්ස් දෙන්න ඕනේ. ඒ අයට අර සුබවාදී ගති තව දුරටත් අපිට මේක නැති වුණාට අපිට ඉක්මනට ලැබෙයි මොන හරි ඒගොල්ලන්ගේ සැනසීමක් නේද? ඒකට අන්න එහෙම හිතන්න පොඩි කාලේ ඉඳලම පුරුදු වුණොත් මං හිතනවා මේ අපි ඒක ටිකක් සවිඥානිකව කළ යුතු දෙයක්. ළමයින්ට එහෙම තත්වයක් නැහැ. අපේ පොඩක් කියලා මට හිතෙනවා මේ මම විදේශ රටවල් වල දැකලා තියෙනවා. අතරම ඉතින් ඒගොල්ල මේ පාසල් වල පවා මේ ගුරුවරු අභිබවා හිතන්න යන්න ගැන කතා කරන එහෙම මේ ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ දැන් පිටරටවල් වල විශේෂයෙන් එංගලන්තේ විශේෂයෙන්ම ළමයි අවුරුදු 16ට පහළ ළමයි අයිති ආණ්ඩුවට. හොඳද? ඒගොල්ල දෙමව්පියෝ ඉපැද්දුවට කන්න දුන්නට ඒගොල්ලන්ට අයිතියක් නැහැ.
මේක හරි සුවිශේෂ දෙයක්. හොඳට මතක තියාගන්න. ඒක ඒක ඇත්තටම රජයටයි ඒගොල්ලෝ අයිති. ඉතින් ඒකින්ද ඒ අයට ඒ අයට දඬුවම් කරන්නවත් ඒ අයට එහෙම හිංසා කරන්න ඒ කිසිම දෙයකට කරන්න බෑ. සම්පූර්ණ දැන් දෙමව්පියෝ මේ ගිහිල්ලා මේ හිර කරනවා. හොඳ. ඉතින් ඒ ළමයින්ට අන්න ඒ වගේ සැලකීමක් තියෙනවා. දැන් අපේ රටේ එහෙම කරන්නේ නැහැනේ. අපි ඒගොල්ලෝ බය කරනවා. එහෙම නැත්නම් දඬුවම් කරනවා. ඇත්තටම ඔහොම ගතියක් තියෙනවානේ. ඉතින් ඔන්න ඔය හේතු නිසාත් වෙන්නේ නැති කියලා මේ මම හිතනවා. ඒක ඉතින් ඒ සයිකොලොජිස්ට්ලා ගැඹුරින් අධ්‍යයනය කරන මාතෘකාවක්. ඉතින් මම මන් දන්න පරාසයෙන් කිව්වේ බොහොම ස්තුතියි. ස්තුතියි සර්. එහෙනම් වෙනත් විමසීම් හෝ අදහස් නොමැති බවයි පෙනී යන්නේ. දැන් මේ කාරණාවත් එක්ක අපි අද දවසේ මේ පැවැත්වුණු සුවිශේෂී වැඩසටහන දේශනය සාකච්ඡාව අවසන් කරන්නට අවස්ථාව උදා කරගන්නවා. යනුව විශේෂයෙන්ම මෙතෙක් වෙලා අද අපේ බෝධි කැම්පස් සභායතනයේ මේ වැඩමුළුව සංවිධානය කරන්නට මූලික අරමුණ පරමාර්ථය පැහැදිලි කරන්නට යෙදුණා. ශ්‍රී ලංකා වාසීන් විදිහට අපි මුහුණ දුන්නු මේ සාමූහික ව්‍යසනකාරී අත්දැකීම සාමූහික ප්‍රයත්නයකින් දැන් නැවත ජය ගන්නට යන්නේ සිටින්නට සුවිශේෂී උත්සාහයක නිරත වෙන අවස්ථාව. ඉතින් ඒ කාරණා වෙහිලා විශේෂයෙන්ම අවධානය දැක්විය යුතු ක්ෂේත්‍රයක් තමයි මානසිකමය ගැටලු निराකරණය කරගන්න එක මානසිකමය සහයෝගීතාවය සැපයීම කියන මෙන්න මේ මාතෘකාව. ඉතින් ඒ කරුණෙහිලා බෞද්ධ ඉගැන්වීම් පාදක කරගෙන එබඳු මාර්ගෝපදේශනයක් ලබ හැකිද බෞද්ධ ඉගැන්වීම් වල ආලෝකය තුලින් අපිට ඒ ක්‍රියාවලිය ශක්තිමත් කරගන්නේ කෙසේද කියන මෙන්න මේ සුවිශේෂී කරුණු පිළිබඳව ආවරණය කරමින් අද දවස තුල අපේ පොඩි දෙයක් කමක් නැද්ද මේ දැන් මේ අපි කවුරුත් සාකච්ඡාවක් හැටියටනේ මේක කරේ. කියන්නේ දැන් මේ සම්බන්ධයෙන් මොකක් හරි අලුතෙන් යමක් කාට හරි කියවුණාද කියලා කාගෙන් හරි අපි පොඩි ෆීඩ්බැක් එකක් ගන්න පුළුවන්කම තියනවාද අපිට? කාට හරි අවස්ථාව දෙන්න පුළුවන්ද මෙන්න මේ සම්බන්ධයෙන් මම ඊට ඉස්සෙල්ලා හිතලා තිබුණේ නැහැ කියලා වගේ මේ පොඩි ෆීඩ්බැක් එකක් කාට හරි දෙන්න කවුරු හරි ප්‍රශ්න නැත්තම් නිකන් කමෙන්ට් එකක් ෆීඩ්බැක් එකක් එහෙම කවුරු හරි ඉන්නවද කියලා චුට්ටක් විනාඩියක් දෙන්න පුළුවන්ද? අවසරයි ස්වාමීන් වහන්සේ. කියන්න දීපානි. ඇත්තටම මේ සාකච්ඡාව ගොඩක් වැදගත්. අපි සාමාන්‍ය උපදේශනය මනෝවිද්‍යාත්මක පැත්තෙන් ගත්තහම අපි ගොඩාක් සාමාන්‍ය ජීවිතයේ පොදු ප්‍රශ්නත් එක්ක තමයි අපි ගොඩක් වෙලාවට ඒ දේවල් ඉගෙන ගත්තේ, ක්‍රම ශිල්ප ඉගෙන ගත්තේ. එතකොට මේ අවස්ථාව අපි මුණ දීලා ඉන්න ව්‍යසනයත් එක්ක ගත්තාම ඒක අපි බුද්දිස්ට් ටීචින්ග්ස් එක කොහොමද ඒක බුද්දිස්ට් ටීචින්ග්ස් එක ගලපගන්නේ කියන එක මේ දේශනය අපිට සුවිශේෂී අවස්ථාවක්. මීට කලින් අපි සාමාන්‍ය පොදු ජීවිතයේ තියෙන විවිධාකාර පොදු ප්‍රශ්නත් එක්ක ගොඩක් දැනුවත් වීම උනේ ඒ විදිහට. එතකොට මේක නිසා මේ අපි බුදුදහම පැත්තෙනුත් කොහොමද අපේ ව්‍යසනය කියන එක ඒ අවස්ථාවට ඒක අපි ගලප ගන්නෙ කොහොමද අපි ඒ ඔස්සේ කොහොමද දැන් හිතන්න යමක් අපිට මේ දේශනෙන් ලැබුණා. එතකොට අපිට ඒ වගේ පැත්තකට හිතන්න අපිට ඒක අප්‍රෝච් එකක් වුණා ඇත්තටම සර්ගේ දේශනය. ඒක නිසා අපිට ඒක ගොඩක් වැදගත් වුණා කියලා මම හිතනවා සර්. කොහොම ස්තුතියි. හොඳයි. මේ කවුරු හරි
කාට හරි වෙන දෙයක් අපිටම නොහිතපු දෙයක් ඒ කියන්නේ අලුතෙන් මොකක් හරි දැනගත්ත දෙයක් මොන හරි අලුතෙන් හිතන්න මොකද දැන් මේ වගේ මාතෘකා කතා කරනකොට තමයි අපි පුරුදු වෙන්නේ මේ ඒ ගැන අලුතෙන් හිතන්න. එහෙම මේ අවධානයට ආපු මොන හරි අදහසක් මොන හරි තියෙනවා නම් නේද? දැන් අපි නිකන් අර ටෙස්ටිමෝනියල් මේ වලට වැඩිය හොඳයි කියන්නේ මේක හොඳ දේශනයක් එහෙම කියනකට වැඩිය මේ ගැන මම හිතලා තිබුණේ නෑනේ. මේක මෙහෙම වෙන්නේ කොහොමද? වගේ අදහස් නේද? එහෙම මොනවා හරි තියනවාද කාගේවත්? ඔව් සර් ඇත්තටම මේ ඇත්තටම හොඳ වර්ක්ෂොප් එකක් ඒ වගේ මට කියන්න ඕනේ දැන් අර අපි දැන් හිතන් හිටියේ දැන් මම නම් මම දැන් පර්සනලි ගත්තොත් හිතන් හිටියේ සර් අපිට සමහර සයිඩ්ස් වලින් නැත්නම් සමහර අංශ වලින් අපිට එක්ස්පීරියන්ස් නැහැනේ. එතකොට අපි හිතන්නේ සර් අපි එක්ස්පීරියන්ස් කරලා තියෙන දේවල් වලිනුයි අපි දැකලා තියෙන දේවල් වලිනුයි. එතකොට දැන් අර සර් ඉස්සෙල්ලා කිව්වා එක්සැම්පල් එකක් සර් දුන්නේ දැන් අර මේ හමුදාවේ දැන් අර එහෙම වර්ක්ෂොප් එකකට ගිහිල්ලි වෙලා ඒගොල්ලෝ මේ කියන කතා ඒගොල්ලන්ට දුන්න දේශනවලදීත් සර් අර ඒගොල්ලෝ හිතන පතන විදිය එතකොට දැන් අපිට ඇත්තටම සර් අපි හිතන් ඉන්න විදියට වඩා දෙයක් ඇත්තටම මෙතන තියෙනවා කියලා සර් කිව්ව කතාවලින් තේරුණා මොකද සර් දැන් ඇත්තටම රියල් ලයිෆ් එක්ස්පීරියන්ස් තියෙන පුද්ගලෙක්. එතකොට දැන් අපි ගොඩක් වෙලාවට දේවල් හිතන්නේ පතන්නේ අපි කරලා තියෙන දේවල් වලින්නේ. එතකොට දැන් එතනින් එහාට ගිහිල්ලා සර් ඇත්තටම පරස්පර විරෝධී දේවල් වෙන්න පුළුවන් කියන තත්ත්වයක්. ඒ කියන්නේ ඒ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා සර්ගේ දැන් මේ දේශනය අහන් හිටියට පස්සේ තේරුණා සර්. ඉතින් ඒක ඇත්තටම ලොකු රුකුලක් වෙයි කියලා හිතනවා සර් ඉස්සරහට. thank you sir. හොඳයි කනිෂ්ක. මටත් යමක් කියන්න හිතෙනවා. මේ අපේ සුනිල් මහත්මයා පෙන්නපු චතුරාර්ය සත්‍ය පදනම් කරගත්ත ඒ කවුන්සලින් පැත්ත නැත්නම් මේ උපදේශන ක්‍රියාවලියට චතුරාර්ය සත්‍ය පදනම් කරගෙන යමක් හිතන්න පදන්න ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙනවා නම් හොඳයි කියන අදහස මම හිතන්නේ කාලීනයි ඒක ගැඹුරුයි වගේම ප්‍රායෝගිකයි. ඉතින් මේ ගැන ඇත්තටම මේ හුඟක් අවස්ථාවල ගැඹුරු සාකච්ඡා තුළදී කියවෙන තැන් තියෙනවා. හැබැයි මේ ක්‍රියාත්මක වෙනකොට ඒ පැතිකඩ අමතක කරලා සාමාන්‍ය සමාජයේ තියෙන පැතිකඩ ඉතින් කාටවත් විපතක් වුණාම අපි යනවා තමයි. ළඟ මල ගෙදරක් වුණාම අපි බත් උයාගෙන යනවා. නැත්නම් මේ ගිහිල්ලා සහභාගී වෙලා දුක බෙදා ගන්නවා. ඒවා ඇතුළත් මේ කියන කතාවට ඒ වුණත් අර දැන් මේ સિદ્ધාන්තයක් වශයෙන් උත් ඒකේ ප්‍රායෝගික වටිනාකම පදනම් කරගෙනත් දුක දැන ගැනීම තුල තියෙන පරිඥාණය ඒ තුල යම්කිසි මේ අසුබ දේ පොසිටිව් පැත්තට ධනාත්මක පැත්තට හරවා ගැනීමක් තියෙනවානේ. අන්න ඒ ලක්ෂණය ඉතා වටිනවා. ඒක මේ මම හිතනවා මේ ඔබතුමා සිහිපත් කර දීම සමාජයට ඉතා වැදගත්. මම හිතන්නේ ඒ පදනමේ ඉඳගෙන අනාගතයටත් ඔය කරන පාඨමාලාවලදී පිරිස් සූදානම් වෙනවා නම් ඒන් ප්‍රයෝජන අරගෙන මේ දැනුම් සම්භාරය ප්‍රායෝගික තලයට සමාජගත කරන්නට මම හිතන්නේ ඉතා වැදගත් වෙනවා ඒක කියලා. ඒ අදහසට මගේ ප්‍රසාදය පළ කරමින් ඔබතුමාට මගේ කෘතඥතාවය පළ කරනවා ඒ සඳහා. තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි මැතිතුමනි මේ අපේ අත්‍යන්ත මිත්‍රයෙක් ප්‍රශංසා කරන ඉතින් මේ විශේෂ දැනුම. නෑ ඇත්තටම මේ බොහෝ වෙලාවට අර අපේ පොසිටිව් පැත්ත මේ මම හිතන්නේ මේ වැදගත්ම මේක තමයි දැන් අපි මරණය දිහා අපි බලන හැටි බැලුවාම ඇත්තම දැන් අපි බලන්නේ හරිම නෙගටිව් විදියට නේ. කියන්නේ මේ කෙනෙක් මේ මරණය. ඒ කියන්නේ ඒකේ දැන් සමහර ලාවට මේ
කෙනෙක් ඇත්තටම මැරුණාම එයාගේ ජීවිතය මේ සෙලිබ්‍රේට් කරන ගතියක් නැතිකමනේ. ඒ කියන්නේ මේ ඒක නිකන් ඒ කියන්නේ දුක් අඳෝනාවක් වෙනවට වැඩිය අපි හිතනවා නම් මේ මිනිස්සයා මෙච්චර සේවයක් කරා මේ අපි සෙලිබ්‍රේට් කරනවා නේ. ඒ කියන්නේ නිකන් ප්‍රශංසාව නෙමෙයි. ඒක සෙලිබ්‍රේෂන් එකකුත්. එතන නිකන් දැන් මට නිකන් දැන් අපි දැන් සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට ඇවිල්ලා කියනවානේ මේ පිරිනිවන් උන්වහන්සේ මේ පිරිනිවන් පාන්න යනවා කියලා. කිව්වම බුදුහාමුදුරුවෝ ආහා සරියුත් එහෙම එපා මම ඉන්නකම් කියලා එහෙම එනවා. ඉතින් බුදුහාමුදුරුවෝ මේ ඒකට ගිහිල්ලා චිතකයට ගිහිල්ලා උන්වහන්සේගේ අර භස්මාවශේෂ ඇට කැබැල්ලක් අතට අරගෙන උන්වහන්සේ මේ සරියුත් හාමුදුරුවෝ ගාථා 500කින් ප්‍රශංසා කරලා කියන්නේ හරිම මේ කියන්නේ මේ හරි පුදුම සම්බන්ධයක් නිකන් ආධ්‍යාත්මික සම්බන්ධයක්. ඒ කියන්නේ ඒක මේ මට මතකයි ගාතාවක් තියෙන හරිම ලස්සන ගාතාවක් මට යෝ පබ්බජී ජාති සතානි පංච පහය කාමානි මනෝරමානි තං වීත රාගං සුසමා හිතින්දිනම් වන්දත සාරිපුත්තන් කියලා හරි ලස්සන ගාතාවක්. ඉතින් මම කල්පනා කරා දැන් එතන බුදුහාමුදුරෝ ඒක ටිකක් සෙලිබ්‍රේෂන් එකක් නේ. මරණය කියන එක ඇත්තටම එක්තරා විදිහක සෙලිබ්‍රේෂන් එකක්. ඉතින් එහෙම නැතුව අපි ඒකත් අර කඳුළු අපි ධර්මතාව බාර ගන්න නැති ගතියක් තියෙනවා නේද අපි නේද? අන්න එහෙම එතකොට දැන් මේ ධර්මතාව දැන් අපදාවත් ධර්මතාවක් නේ. ඉතින් මේ මරණයත් ධර්මතාවක්. ඉතින් එහෙම ගතියක් තියෙනවා නේද මෙතුමා? මේ නේද? ඔව්. ඔව්. මම හිතන්නේ මේ හුඟක් අයට මේ ප්‍රශ්න මතුවෙනවා මේ දේශනය ගැන ආවර්ජනා කරනකොට. ඒකට කල්යාවේ ෂණිකව මේ ප්‍රශ්න මතු නොවෙන්න පුළුවන් මෙහෙම වෙලාවක නේද? ඒකනේ සාමාන්‍ය ස්වභාවය. ඒ නිසා මේක මේ හොඳ සම්දිස්ථානයක් කරගන්න එක හොඳයි හැම දිනාටම මේ ඔස්සෙත් තමන්ගේ චින්තන රටා වෙනස් කරන්න පුළුවන් නම් ඒ පදනම ඔස්සේ ප්‍රශ්න මතුවේවි. ප්‍රශ්න වගේම පිළිතුරුත් මතුවේවි. අන්න හරි. දැන් අතරම අපි දෙන්න මේ සාකච්ඡා කරගෙන මේ ප්‍රයෝජනයක් තියෙනවා. මොකද දැන් අර මේ මම දවසක් මේ පෙරදිනේ විශ්වවිද්‍යාලය ගිය පස්සේ අර මහත්මයෙක් හරි ලස්සන කතාවක් කිව්වා. මම ඒක ගැන හරියටම හරි මේ එතුමා කියනවා මේ අපි දැන් මේ සමහරවිට අපි දොස් කියනවනේ මේ පාරේ යන මිනිස්සු වැරදියට එලවනකොට. ඉතින් එයා කියනවා මේ ඇත්තටම ඒගොල්ලෝ දන්නේ නැහැ ඒක පුරුද්දක් ඒගොල්ලන්ගේ. ඒගොල්ලෝ සාමාන්‍ය පුරුද්දට එලවනවා. ඉතින් වැරද්දක් කරාද කියලාවත් දන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ තරමට අර preoccupied නේ. කියන්නේ habituated. ඒ කියන්නේ ඒකටම ඒ පුරුද්දක් වෙලා. පිටත් මෙන්න මේ පුරුදු නරක පුරුදු වලට අපි වැටිලා තියෙනවා. ඒකින්ද මේ අපේ චින්තන රටාවත් ඒ වගේ පුරුද්දක් වෙලා. ඒකට පුරුද්දෙන්ම අපි අර නෙගටිව් පැත්තට වැටෙනවා. ඒක නිසා මේ අර බොහොම පොසිටිව් සිතුවිලි හරි අඩුයි අපිට. එතකොට මේ පොසිටිව් වේව මල්ටිප්ලයි කරගන්න එක හරි අමාරුයි. හැබැයි ඒ තුල තමයි අපිට මේ අපිට මේකෙන් ගොඩ එන්න තියෙන ලොකුම දේ. ඒක නේද? ඇත්තට. මම හිතන්නේ කට්ටියට කාල වේලාවත් ගත වෙච්ච නිසා අපි හාමුදුරුවෝ දැන් අවසන් කරන අදහසේ ඉන්නවා වගේ පේනවා. හොඳ අනේ මම හාමුදුරුවන්ට බාධා කරා මේ. නෑ ඒක මේ ඉස්සෙල්ලාගේ සාකච්ඡාවත් එක්ක මටත් මේ පුංචි අදහසක් මතුණා. ඒක එකතු කරන්න උත්සාහ කළේද මේ අතරම අපේ ආචාර්යතුමන්ගේ දේශනය ඇතුලේ සාකච්ඡා කරපු කාරණා වලින් ගොඩක් මට අර පිටද ගන්න සුළු තැනක් වුණා. ඔබතුමන් අර පැහැදිලි කරපු විදිහට මේ තථාගතයන් වහන්සේගේ දේශනාව ඇතුලේ තියෙන්නේ මේ ලෝකේ දුක්ඛෝ පටිච්චිතෝ නෙමෙයි දුක්ඛේ ලෝකෝ පටිච්චිතෝ. ඉතින් මම හිතන්නේ අපිට එතන අර ලොකු ගැඹුරක් තියෙනවා මේ ඒ යථාර්ථය නැත්නම් අල්ටිමේට් රියැලිටි එක අවබෝධ කරගන්න තැනට මයින්ඩ්සෙට් එක මනස මෙහෙවනවා කියන කාරණාව
ඒක ඇතුලේ ලොකුවට සාකච්ඡා කළේ මම හිතන්නේ එතනදී අපිට මේ මානසික මේ ගැටලු निराකරණය කරගන්න අවසානයේදී පුද්ගලයා යොමු කරන්න පුළුවන් ප්‍රඥා සම්පන්නම දැක්ම තමයි ඕක. එතනදී මම හිතන්නේ ඔබතුමා පැහැදිලි කරපු විදිහට ඔය කියන යථාර්ථය පැහැදිලි කරගත්තු තැන අනිවාර්යෙන්ම අපි මේක පොසිටිව් විදිහට ඔබතුමා සිහිපත් කරපු විදිහට මේ දුක කියන කාරණාව පොසිටිව් විදිහට දකින්න උනත් මේ පෙළඹෙනවා. මට මතකයි අර ඔකත් එක්කම සර් මේ අපි අපේ සුමලී රාජ් මහතුමාත් එක්කත් පහුගිය දවසක සාකච්ඡා කරපු කාරණාවක් එතුමා මතු කරපු එකක් තමයි අර දුක මේ කියන්නේ මේ පීඩාවක් නෙමෙයි නිකන් දුක ජීවිත පරිවර්තනයේ ආරම්භයක් කරගන්න පුළුවන් සමහර වෙලාවට. දැන් උදාහරණයක් විදිහට බෝසතාණන් වහන්සේත් සතර පෙර නිමිති දැකපු තැන ඇත්තටම මේ දුක උන්වහන්සේ ජීවිත පරිවර්තනය කරගන්න තැනක් බවට පත් වෙනවා. මම හිතන්නේ ඔබතුමන් දේශනාව ඇතුලේ ඒ සාකච්ඡා කරපු කාරණා වලින් මට හරියට හිතදගත්තු තැනක් වුණා. ඒ සුවිශේෂී තැනක් වුණා. අර තියෙන මතකයේ සහ ඒ අවබෝධය තවත් පුළුල් වෙන්න අවස්ථාවක් උදා වුණා ඒ මතු කරපු කාරණාව. ඒ නිසා ඔබතුමාලගේ සාකච්ඡාවත් එක්ක පොඩි අදහසක් විදිහට ඒක මතු කරන්නට මම බලාපොරොත්තු වෙනවා. හොඳයි බොහොම හොඳයි අපේ හඳුනේ අවසරයි. එහෙමනම් මම හිතන්නේ වෙනත් අදහස් නොමැතිව ඇති ඒ කාරණාවත් එක්ක එහෙමනම් අද දවසේ මම මුලදී අතු කරපු විදිහට අද දේශනය මේ වැඩමුළුව පවත්වන්නට මූලික අරමුණම මවටපත් උනේ මේ සාමූහික ප්‍රයත්නය සවිබල ගන්නවන්නට කිසියම් දායකත්වයක් බෝධි කැම්පස් අප ආයතනයේ විදිහට සැපිය යුතුයි කියන ඒ පරමාධ්‍යාශය අරමුණ පෙරදරි කරගෙන ඉතින් එහෙමනම් එහිලා විශේෂයෙන්ම මානසිකමය සහයෝගය දැක්වීමේ ක්‍රියාවලියට අපේ මහාචාර්යතුමන්ගේ සුවිශේෂී මඟ පෙන්වීම ඒ සිහිපත් කරන ලද කාරණාවන් ඔබට සුවිශේෂී උපකාරයක් වනු නොඅනුමානයි. එහෙමනම් ඒ කාරණාව සිහිපත් කරමින් අද දවසේ වැඩමුළුව අවසන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව විශේෂයෙන්ම අද දවසේ මේ සුවිශේෂී දේශනය හා සම්පත්දායකයන් හැටියට සම්බන්ධ වුණු අපේ ගෞරවනීය මහාචාර්යතුමන් බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ බෞද්ධ උපදේශක කැලණි විශ්වවිද්‍යාලයේහි හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය සුනිල් කාර්යකරවන මැතිතුමන්ට බොහොමත්ම ගෞරවපූර්වක ස්තුතිය පිරිනමනවා. ඔබතුමන්ගේ වටිනා කාලය වෙන් කරලා මෙවන් වැදගත් සාරගර්භ දේශනයක් සාකච්ඡාවක් සමගින් අද දවසේ අපිත් සමග එකතු වුණාට මහාචාර්යතුමනි ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වන්නට යෙදුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේහි මනෝවිද්‍යා අධ්‍යනාංශයේහි මහාචාර්ය ධනේෂ් කරුණානායක මැතිතුමන් එතුමන්ටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එතුමන්ගේ වටිනා කාලය වැය කරමින් අපිත් සමග එකතු වීම සම්බන්ධව ඒ වගේම වැඩමුළුවට අපේ ආරාධනයෙන් සම්බන්ධ වුණු ඒ වගේම බොහොම වටිනා අදහස් ඔබ අප සමග බෙදා හදාගත්තු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය සුමන රත්නායක ආචාර්යතුමන්ටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ හා සම්බන්ධ වීම පිළිබඳව. එමෙන්ම බෝධි කැම්පස් අප ආයතනයේ අධ්‍යක්ෂක දර්ශනපති සුමේද විරාජ් ශ්‍රීපති උප්පත්ත මැතිතුමා එතුමන්ටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දවසේ මේ වැඩසටහනත් සමගින් සම්බන්ධ වුණු මේ බෞද්ධ ඉගැන්වීම් තුළින් මේ සාමූහික ප්‍රයත්නය සවිබල ගන්වන්නට නැවත යලි නැගී සිටින්නට අපදාබ තුළින් මේ මඟ පෙන්වීමක් ලබා ගන්නට මේ වැඩමුළුව සමග සම්බන්ධ වුණු ඔබ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ හා සම්බන්ධ වීම. එසේනම් සියලු දෙනාටම මහාචාර්යතුමන්ලා ප්‍රධාන ඔබ සෑම සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා. ඒ වගේම නැවත වතාවක් සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා. එසේනම් මින් වැඩමුළුව වැඩසටහන අවසන් කරනවා. සියලු දෙනාටම පෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. තෙරුවන් සරණයි සියලු දෙනාටම. සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙනාටම.